ස්ටාර්ට් කරමු සෙෂන් එක. කට්ටියට මුලින්ම thank you කියලා කියනවා සෙෂන් එකට join වෙච්ච එකට. එතකොට මුලින්ම මම පොඩ්ඩක් පොඩි introduction එකක් දෙන්නම්. 1001 SaaS කියන්නේ මොකද්ද? අපි මොකද්ද community එකක් විදියට මේ achieve කරන්න try කරන්න කියලා. එතකොට 1001 SaaS කියන idea එක ඇත්තටම තරිඳු අයියාගෙන් start කරලා අපි පටන් ගත්තේ මේක ලංකාවේ ඇතුලේ අපි දැක්ක ප්‍රශ්නයක් ලංකාව ගොඩක් සර්විස් ඕරියන්ටඩ් එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් බේස් ටෙක් කම්පනීස් තමයි ගොඩක් අපේ තියෙන්නේ. එතකොට IT ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් අපි පහුගිය අවුරුදු ටික ගත්තොත් පොඩි ස්ලෝ ග්‍රෝත් එකක් තමයි IT ඉන්ඩස්ට්‍රි එකේ අපිට බලා ගන්න පුළුවන් වුණේ. ඒක නිසා මේ ලංකාව ඇතුලේ අපි එතකොට මේ software product පැත්ත ගත්තොත් එතන අපි දැක්කා පොඩි ස්ලෝ growth එකක්. ඒ විශේෂයෙන්ම ලංකාවේ වැඩි අපිට දැනට SaaS products දකින්න නැහැ. ඒක නිසා අපි හිතුවේ මේ community එකෙන් ලංකාවේ ඉන්න අපි හැමෝම එකතු වෙලා අපි අතරේ ideas වමාරු කරගෙන කොහොමද SaaS product එකක් හදන්නේ මොනවද SaaS product එකක් හදන්නේ කොහොමද එතකොට මොනවද තියෙන idea ඒ වගේ අපි ගොඩක් දේවල් මේ SaaS community එක through කතා කරන්න හිතාගෙන තමයි අපි මේ community එක ඇත්තටම start කරේ. අපි දැන් මේ SaaS community එක වැඩි කාලයක් නැහැ start කළේ. ඒ වුණාට අපි දැනට sessions 6ක් කරලා තිනවා. මීට කලින් තියච්ච sessions ඔක්කොම අපි club house එකේ තමයි කරේ. එතකොට ඔයගොල්ලන්ට පරණ sessions බලන්න ඕන club house එකට ගිහිල්ලා බලන්න පුළුවන්. හරි අපි එතකොට මේ අද session එක ඇත්තටම මේ පටන් ගන්න කලින් මම කියන්න නිකන් අපිට මේ session එකට join වෙන කට්ටියගේ සාමාන්‍ය demographic කොහොමද මොන වගේ කට්ටියගේ aim එක කොහොමද මොන වගේ goal එකක් තියාගෙන මේ session එක කට්ටිය එන්නේ කියලා. ඒතර ඔයගොල්ලන්ට පේනවා මේ මෙතන අපිට වැඩිපුර IT workersලා ඉන්නවා. ඒ වුණත් ඒත් එක්කම non IT සහ non tech පැත්තේ කට්ටියත් මෙතන ඉන්නවා කියලා ඔයගොල්ලන් demographic එක බැලුවහම තේරෙවි. ඉතින් මේ විශේෂයෙන්ම කියන්නේ අපි session එක ඇතුළත ඔයගොල්ලන්ට තේරෙයි මේ IT වෙන්න පුළුවන් non IT වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. SaaS company එකක් product එකක් ඔයගොල්ලන්ට build කරන්න. ඒ වගේම මේ මම හිතන්නේ ගොඩක් කට්ටිය තාම SaaS කියන idea එක ගොඩක් අලුත් කියලා අපිට තේරෙනවා මේ ඉන response වලින්. ඉතින් ඒක නිසා අපි ඒක ගැනත් අපි දිගටම community එකේ කතා කරනවා. ඒතර මම මුලින්ම ඒක නිසා මම හිතන්නේ කට්ටියට පොඩි idea එකක් SaaS ගැන දෙන්න. මොකද්ද SaaS කියන්නේ කියලා කියන්න මුලින්ම SaaS කියන්නේ එතකොට ඔයගොල්ලෝ දන්නවා ඇති අපි ඉස්සර වගේ මේ software දැන් හුඟක් subscription basis එකකට තමයි software use කරලා තියෙන. ඒතකොට SaaS එකක් කියලා කියන්නේ අපිට install කරන්න දෙයක් නැතුව අපිට browser එකෙන් හරි mobile app එකෙන් හරි ඉක්මනට use කරන්න පුළුවන් software එකක්. ඒ වගේම මේක පාවිච්චි කරනවට අපි monthly හරි annual හරි subscription එකක් ගෙවන්න ඕන. ඒතකොට මේ වගේ software වලට තමයි SaaS කියලා කියන්නේ. එතකොට ඔයගොල්ලෝ දැකලා ඇති දැන් හුඟක් ඉස්සර ඉඳන් තිබිච්ච software අනුත් උදාහරණයක් විදිහට Microsoft Office වගේ ගත්තොත් ඉස්සර අපි one time payment එකක් දීලා තමයි software එකක් ගත්තේ. දැන් ඒගොල්ලෝ shift වෙලා තියෙනවා මේ SaaS කියන model එකට. එතකොට SaaS වල අපි දැන් අද කතා කරන්න තියෙන ඒවාට කලින් අපි කියන්නේ ඇයි SaaS එකක් අපි හදන්න ඕන කියන එක. එතකොට මුලින්ම තියෙන මේන් පොයින්ට් එක තමයි මම කලින් කිව්වා වගේ ලංකාවේ ගොඩක් තියෙන්නේ සර්විස් ඔරියන්ටඩ් ටෙක් මාකට් එකක්. එතකොට මේකේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ අපි ටෙක් මාකට් එක හරි සර්විස් ඔරියන්ටඩ් කම්පනීස් ග්‍රෝ වෙන එක පැත්ත හිතුවොත් අපිට ලොකු human resources ඒ කියන්නේ resources ගොඩක් ඕන අපිට ඒ වගේ කම්පනියක් ග්‍රෝ කරන්න. ඒ වුණාට අපි SaaS product එකක් ගත්තොත් අපි හරියට product එකක් build කරගත්තොත් අපි එකම දේ තමයි ආයෙ sell කරන්නේ. ඒකට recurring revenue එකක් අපිට නිතරම ලැබෙනවා. ඒතර උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට මෙතන පේනවා මේ ඔයගොල්ලන්ට product එක නිකන් පොඩි ගානකට $10කට අපිට 200කට මේ product එක අපි විකුණ ගන්න පුළුවන් වුණොත් අපිට අවුරුද්දට ඒ කියන්නේ $24000ක් අපිට හොයන්න පුළුවන්. මාසෙ $2000ක් හොයන්න පුළුවන් මිනිස්සු 200ක් product එකේ user base එකක් විදිහට ඇති paid usersලා. ඉතින් ඒ වගේ ලොකු potential එකක් තියෙනවා ඔයගොල්ලන්ට software එකක් හදාගත්තොත් තනියෙන් උනත් software එකක් හදාගත්තොත් extra income එකක් හොයාගන්න ගොඩක් මේ හොඳ විදියක් මේ SaaS product එකක් build කරන එකයි.
ඒ වගේම මේ ඔයගොල්ලන්ට අනිත් පොයින්ට් එක තමයි දැන් ඔය සර්විස් ඔරියන්ටඩ් එකේ මම කලින් කිව්වා වගේ ඒකට ගොඩාක් human resources නැත්නම් අපේ attention ඕන නිසා එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒක ටීම් එකක් විදිහට හරි කම්පැනියක් විදිහට ස්කේල් වෙද්දී ඒ වුණාට සාස්ත්‍රයක් ගත්තොත් අනිත් පැත්තෙන් ඔයාලට තනියම හරි නැත්නම් පොඩි ටීම් එකක් හරි එකතු වෙලා ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන්. හදලා මාකට් එකට දාලා මේ රෙවෙනියු එක අපිට රිකරින් හොයන්න පුළුවන්. ඉතින් ඒක ලොකු පොයින්ට් එකක් SaaS ප්‍රොඩක්ට් එකක් බිල් කරන එකේ. ඒත් එක්කම අනිත් පොයින්ට් එක තමයි අපි මේ ලංකාවේ කියන්නේ අපි ලෝකල් මාකට් එකට ප්‍රොඩක්ට් එකක් හදනවා වගේ නෙමෙයි අපි ග්ලෝබලි හිතලා SaaS ප්‍රොඩක්ට් එකක් හැදුවොත් අපි සෝල්ව් කරන ප්‍රොබ්ලම් එකෙන් ඒකේ බෙනිෆිට් එක ලැබෙන්නේ මුළු ලෝකෙටම. ඒ කියන්නේ ග්ලෝබල් මාකට් එකම අපිට ඇක්සස් කරන්න පුළුවන් SaaS ප්‍රොඩක්ට් එකක් විදිහට. මොකද අපි බැරියර්ස් මෙතන මුකුත් ඇත්තම නැහැ. ඒක නිසා අපිට ග්ලෝබල් මාකට් එකට ඇක්සස් තියෙනවා. හරිදයි මේකේ තව වගේ පොලියක් පොයින්ට්ස් මොකක්ද තියනවද? නෑ මම හිතන්නේ යසිත කව කරා. අනිත් එක තමයි මේ තව පොයින්ට් එකක් අපිට ඇඩ් කරන්න පුළුවන් මේ SaaS එකක් ඇත්තටම තව එක්සිට් වෙන ස්ට්‍රැටජි එකත් ඇත්තටම ගොඩක් ස්මූත් එක්සිට් එකට යන්න පුළුවන්. දැන් ගොඩක් ප්ලැට්ෆෝම් තියෙනවා ඒකට. ඒ කියන්නේ 2000 වගේ අපි හිතමුකෝ නැත්නම් 24000 per year අපි හදන ප්‍රොඩක්ට් එකක් ඒ වගේ ලොකු මල්ටිප්ලිකේෂන් එකකින් මේ සෙල් කරන්න platform තියෙනවා. දැන් අර micro acquire නැත්නම් දැන් acquire.com කියලා කියන්නේ. ඔයාලට කියලා බලන්න පුළුවන්. ඒතර මොකක් හරි product එකක් තියෙනවා නම් up to some MRR කියන්නේ MRR monthly recurring revenue එකක් තියෙනවා නම් acquire.com වගේ platform එක දාලා sell කරන්නවත් පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් opportunities තියෙනවා. ඒ කියන්නේ monthly recurring revenue එක වගේම එකපාරම product එක sell කරලා exit එකට යන්නත් පුළුවන් chance එකක් තියෙනවා SaaS model එකේ. හරි අපි කතා කරගෙන ඔව් ඒක තමයි ඉස්සරහට දැන් මේ පෙන්නන එක්සාම්පල්ස් වලත් ඔයගොල්ලෝ පෙනෙයි මේ නිකන් දෙතුන් දෙනෙක් එකතු වෙලා හදපු කම්පැනි ලොකු එන්ටර්ප්‍රයිසස් වලින් ඇක්වයර් කරගෙන තියෙනවා ලොකු ගණන් වලට. ඉතින් අර එක්සිට් ස්ට්‍රැටජි හුඟක් SaaS products වල තියෙන එකක්. එතකොට ඔව් ඒක හරිදයි කිව්වාගේ මේ අපිට මේ recurring revenue එකට අමතරව කවදා හරි අර අපි හිතන ඒ ලයිෆ් එකට යන්න හොඳ විදියක් අපිට එක්සිට් ස්ට්‍රැටජි එකක් එක්ක ලොකු ගානකට පුළුවන් ප්‍රොඩක්ට් එකක් විකුණ ගන්න. හරි අපේ කට්ටිය විල්ල දෙන්න දැන් අපි තරිදා බලාගෙන යන්න ඕනේ පටන් ගමු. හරි අපි එතකොට දැන් අද සෙෂන් එකේදී ඔව් මං කියන ගහනවා නේද? එහෙම කියන්න. හරි එතකොට දැන් අපි අද සෙෂන් එකේදී දැන් අපි යසිත් කිව්ව විදිහට අපි සෙෂන්ස් අතරම දැන් 6ක් කරා. අපි කලින් සෙෂන් එකක් කරා මුල් අපි සෙෂන් 3ක් කරා ඇත්තටම මේ ෆවුන්ඩර්ස්ලාට කතා කරලා ඒගොල්ලන්ගේ ගොඩක් අලුතෙන් ලොන්ච් කරපු SaaS products 3ක් අපි ඒකේ ෆවුන්ඩර්ස්ලාත් එක්ක කතා කරා. උපුල් එක්ක කතා කරා ඉනු එකේ. ඊට පස්සේ අපි කාලිංග වර්ක්ලෙන්ස් last week එකේ 2 weeks back අපි කතා කරා less code plus සුපුන් එක්ක. ඒගොල්ලෝ කොහොමද products හැදුවේ, ඒ ideas කොහොමද ඒගොල්ලෝ මාකට් එකට අරන් ගියේ කියන එක. එතකොට දැන් අපි දැකපු දැන් අපි කියන SaaS කියන මොඩල් එක ඇත්තටම already මාකට් එකේ තියෙන එකක්. හැබැයි අර සමහර වෙලාවට අපි ඒක SaaS එකක් විදිහට කරන්න කියන එක හිතනවා අඩුයි. කියන අර මයින්ඩ්සෙට් එක ටිකක් අපි තාම හැදිලා නැහැ ලංකාව ඇතුලේ ස්පෙෂලි. ඉතින් අපි කොහොමද ඒක පොඩ්ඩක් grow කරන්න කියන එක තමයි මේ 1001 SaaS community එක හදලා ඊට පස්සේ අපි මේක ඇතුලේ SaaS build කරන්න කැමති කට්ටිය මේක ඇතුළට අරගෙන මේ ඊට පස්සේ අපි උනත් අපිට හැමෝටම මේකට grow වෙන්න පුළුවන් ideas share කරගන්න. ඊට පස්සේ even ඉස්සරහට companies grow කරන්න කොහොමද ඒ වගේ කියන්නේ ගොඩක් community එක ඇතුළට එද්දි ඒක අපිට ගොඩක් lazy discuss කරන්න ඒ support එක ඇතුලෙන් හම්බෙන හින්දා. ඒකට තමයි අපි main purpose එක community එකක් හදන එක. එතකොට දැන් අපි දැකපු එක ප්‍රශ්නයක් තමයි SaaS එකක් විතර දැන් අපි ගොඩක් අර මේක හිතනවා ස්කූල් ලෙවල් එකට නැත්නම් යුනිවර්සිටි ලෙවල් එකටත් ගොඩක් අරන් යන්න පුළුවන් කියන්නේ මොකද ගොඩක් ඉන්නවා දැන් අපි ස්කූල් ලෙවල් එකක් දැකලා තියෙනවා ගොඩක් අය මේ කෝඩින් දන්නවා ඒගොල්ලෝ පෙට් ප්‍රොජෙක්ට්ස් කරනවා ගොඩක් යුනිවර්සිටි අය මේ සමහරවිට යුනිවර්සිටි කෝස් එකේ තියෙන පෙට් ප්‍රොජෙක්ට්ස් කරනවා
pet projects මේ course එකේ තියෙන projects කරනවා. ඉතින් ඒ වගේ සමහරවිට තව already industry ඉන්න කෙනෙක් සමහරවිට මොකක් හරි technology එකක් ඉගෙන ගන්නවා. මොකක් හරි pet project එකක් කරනවා. දැන් ඒ වගේ project උනත් අපිට ඇත්තටම SaaS එකක් විදිහට convert කරලා එළියට දාන්න පුළුවන්. ඒතර අර සමහරවිට අපි කරන develop කරන products උනත් ඒ විදිහටම මේ ඩයිඩාන් වෙන්නේ නැතුව අපිට කොහොමද SaaS එකක් විදිහට ගන්න පුළුවන් නම් මාකට් එකට ඇත්තට මේක ලොකු දෙයක්. එතකොට දැන් අපි දැකපු අර විදිහට දැන් අපි SaaS ideas අද අපි කතා කරන්න යන්නේ ඇත්තම ideas කියන අපි areas වලින් තමයි කතා කරන්න යන්නේ. මොකද අපි ideas දැන් අපි කියන්නේ මේ idea එක build කරන්න කියලා. කියන්නේ මේ idea එක build කරන්න පුළුවන් කියලා. කියන්නේ අපිටත් කියන්නේ අපි වුණත් එහෙම ඒ කියන්නේ අපිට කියන්න බෑ මේ product එක වැඩ කරයි කියලා. expertise එහෙම expertise එකක් ඒක මම කියන්නේ කාටවත් එහෙම කියන්න බෑ. මොකද ඒක market validation එකක් එක්ක යන්න ඕන දෙයක්. හැබැයි අපි දැකපු එක මේ ප්‍රශ්නයක් තමයි අර දැන් අපි ගොඩක් වෙලාවට ගොඩක් මේක ස්කූල් හරි යුනිවර්සිටි හරි අපි කියන්නේ already වැඩ කරන අයටත් අපි ඉන්න environment එක ඇතුලේ තමයි අපි ප්‍රශ්න දකින්නේ. කියන්නේ මොකක් හරි entrepreneur කෙනෙක් කියන්නේ ප්‍රශ්නයක් විසඳන කෙනෙක්. ඒතර ප්‍රශ්න දකින්න ඕන අපි විසඳන්න. ඒතර අපි දැන් ගොඩක් වෙලාවට ප්‍රශ්න දකින්නේ අපි වටේ සහ අපි ඉන්න environment එක ඇතුලේ. ඉතින් අපි බැලුවේ ඊට අමතරව අපිට ප්‍රශ්න සහ ideas අපිට ඇත්තටම මේ ඒකට පොඩි guidance එකක් දෙන්න පුළුවන්ද කියලා මේ පැති වලුත් බලන්න කියන එක. ඒතර ඔයගොල්ලන්ට ගිහිල්ලා මේ අලුතෙන් හොයන්න පුළුවන්. especially අපි ගත්තොත් අලුතෙන්ම enter වෙන එකකට දැන් school හරි university අයට ගොඩාක් වෙලාවට අපි උනත් hackathon වලට ගියාම මේ දකින්න දෙයක් තමයි ඒ වගේ 20 to 30% එක තමයි ඇත්තටම market එකට යන්න පුළුවන් ideas. මොකද මේකේ ලොකුම ප්‍රශ්නේ තියෙනවා අපි අර ideas තාම ඒ කියන්නේ maturity එක එන්න ගොඩක් වෙලාවට අපිට experience එකත් එක්ක අපි මේ ප්‍රශ්න දකින්න ඕන. ඉතින් අපි මෙතනදී අද session එකේදී ගොඩාක් බලන්නේ ideas දීලා කියන්නේ අපි අර entrepreneur කෙනෙක්ව violate කරන්න යන්නේ නැහැ. මොකද ideas දීලා මේක කරන්න කියලා but අර areas ටිකක් අපි කතා කරනවා. ඒ areas වලින් කාඩුනත් ගිහිල්ලා අතරම මේ ideas බලන්න පුළුවන්. මේ වගේ examples තව කරපු අය ඉන්නවා. ඒවා ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් ඒවා idea එකක් තමයි අපි දෙන්න යන්නේ. ඒතර අපි අද areas පහක් කතා කරනවා. ඒතර අපි මේ පළවෙනි එක බැලුවේ කොහොමද කියන්නේ plugins පැත්ත. plugins build කරන්න කියලා. ඒ කියන්නේ plugins තමයි අපේ කියන්නේ ගොඩක් තියෙනවා market places. අපි ගත්තොත් මෙතන අපි list down කරලා තියෙනවා market places කීපයක් එක areas වල. ඒතර මේ වගේ market places වලට products කියන්නේ plugins build කරලා ගොඩක් grow වෙච්ච companies තියෙනවා. සමහරවිට එක පුද්ගලයන්ගෙන් grow වෙච්ච companies තියෙනවා. නැත්නම් පොඩි teams වල නැත්නම් large scale එකෙන් ගිය companies උත් තියෙනවා. ඉතින් අපි මෙතන පොඩි list down එකක් කරා ඒ වගේ දැනට millions of users නැත්නම් thousands of users ලා ඉන්න companies. එතකොට දැන් අපි ගත්තොත් example එකක් විදිහට අපි ගත්තොත් Salesforce නැත්නම් Shopify. ඒතර මේ වගේ platform එකක් ඒගොල්ලන්ගේ ස්පෙસિෆික් පර්පස් එකක් තියෙනවා ඒ platform එක build කරලා තියෙන කියලා. ඒතකොට user base එක grow වෙද්දි ඒකේ ඇතුලේ ඉන්න users ලාට තව ප්‍රශ්න එනවා. ඒ කියන්නේ මොකක් හරි තව app එකක් connect කරගන්න නැත්නම් ඒකේ නැති feature එකක් ඒගොල්ලන්ට implement කරගන්න ඕන වෙනවා. එතකොට දැන් ඒකේ platform developer නැත්නම් Salesforce එකට හරි Shopify එකට හරි ඔය වගේ feature එකක් develop කරන එක ඒගොල්ලන්ගේ focus එකේ නැති වෙන්න පුළුවන්. නැත්තම් ඒක කරන එක ඒගොල්ලන්ට ඇත්තටම ලොකු value එකක් නැති වෙන්න පුළුවන්. ඒතකොට ඒක තමයි ඒගොල්ලෝ app stores ඒ කියන්නේ market places open කරලා තියෙන්නේ. ඉතින් මේ ගොඩාක් platform වල මේ අපි දාලා තියෙන වගේ market places already තියෙනවා. ඒතර මොකක් හරි දන්නව e-commerce පැත්තේ already experience එකක් තියෙනවා නම් ඔයාලට සමහරවිට ඒ වගේ පැති වල ප්‍රශ්න පේනවා වෙන්න පුළුවන්. නැත්තම් already CRM එකක් එක්ක sales process එකේ වැඩ කරන එක්කෙනාට සමහරවිට පේන්න පුළුවන් Salesforce වල නැත්නම් Pipedrive වල තියෙන ප්‍රශ්න. එතකොට ඒ වගේ ඔයගලන්ට පුළුවන් ඒ වගේ idea එකක් හොයලා ඒ පැත්තෙන් ideas build up කරන්න. යසිත් මොන හරි ඔයාලට එතන මේ ඒක තමයි එතන අනිත් පොයින්ට් එක තියෙන්නේ. ඉතින් දැන් මෙතන මේ ලිස්ට් කරලා තියෙන කම්පැනිස් ගත්තොත් මේවා ගොඩාක් ලොකු ස්කේල් එකේ ලොකු යුසර් බේස් එකක් ඉන්න කම්පැනිස්. එතකොට දැන් Salesforce වගේ software එකක් අපි ඩෙවලොප් කරන්න ගියොත් ඒක ගොඩාක් ලොකු software එකක් නේ. එතකොට මෙතන optionality එක තමයි Salesforce එකේ තියෙන දැනට තියෙන functionality එක
අපිට leverage කරගෙන අපිට පුළුවන් ඒක extend කරලා අපි වැඩ කරන මොකක් හරි අපි දකින ප්‍රශ්නයකට niche කරලා plugin එකක් හරි plugin එකක් develop කරන එක. එතකොට අපි දැන් ඉස්සරහට පෙන්නන උදාහරණවලුත් ඒක තේරෙයි. මේ අර විශේෂයෙන්ම අර user base එක නැත්නම් ඒ ලොකු market place එකකට access තියෙන එක ඒක ලොකු දෙයක්. මොකද අපිට product එකක් අපි තනියම හදලා අපි ඒක user base එක grow කරන එක ලේසි නැහැ. ඉතින් මේකේ already existing user base එකක custom need එකක් අපි provide කරන එක තමයි plugin එකක් through කරන්නේ. ඒකට මම හිතනවා එතන ලොකු value එකක් තියෙනවා කියලා. ඊළඟට මේ උදාහරණ හරිද මේක ගැන කියනවාද WhatsApp? ඔව් මේක ඇත්තටම මේ WhatsApp එක මම ගත්තේ මේක WhatsApp chat widget එකක්. Shopify වල build කරපු plugin එකක්. මේක මේ Indian developers දෙනෙක් තමයි මේ develop කරලා තියෙන්නේ. ඉන්දියාවේ ඉන්දියාවෙන් තමයි Shopify එකට plugin එක develop කරලා තියෙන්නේ. මේගොල්ලෝ ඇත්තටම මේ පොඩි period එකක් ඇතුළත ලොකු growth එකක් කරන් තියෙනවා. ඒගොල්ලෝ මේක ඇත්තටම ඒගොල්ලෝ මේ blogs එකෙන් ලියලා තියෙනවා ඒගොල්ලන්ගේ growth එක ගැන. එතකොට මේගොල්ලෝ price කරලා තියෙන්නේ මේගොල්ලෝ start කරලා තියෙන්නේ 2019. ගොඩක් මාස මම දැක්කේ මාස දෙකකින් වගේ 2000 වගේ user base එකක් සමහරට free එකයි paid එකයි දෙකම combine වෙන්න පුළුවන්. වගේ achieve කරලා තියෙනවා. ඒතකොට මේකේ important point එක තමයි මේක build කරලා තියෙන two people. ඒ කියන්නේ දෙන්නෙක්ගෙන් තමයි මේක product එක build කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ achieve කරලා තියෙනවා monthly recurring revenue එක 25000. එතන ලොකු කියන්නේ එතන opportunity එක පේනවා. මේ දැන් මේක ඇත්තටම මේගොල්ලෝ build කරලා තියෙන්නේ. සහ දැන් ඒගොල්ලන්ට Shopify platform එක ඇතුලේ ගොඩක් WhatsApp keyword එකත් එක්ක බලුවොත් මම top ranking product එකක් විදිහට මේක එනවා. රැසිත් කලින් කිව්ව විදිහට තියෙන තව එක point එකක් තමයි දැන් අපිට already ඉන්න user base එක එතන දැන් ගොඩක් වෙලාවට අපි market අලුතෙන් product එකක් market කරනවා නම් අපේ ideal customer profile එක හොයාගෙන අපිට ලොකු effort එකක් තියෙනවා ඒගොල්ලන් ඉන්න channels එහෙම හොයාගෙන reach out කරන්න. හැබැයි අපි plugin එකක් build කරොත් Shopify users ලාට විතරයි ඒක use කරන්න පුළුවන්. ඒතකොට අපිට ඒක ඇතුලේ පුළුවන් marketing strategies කොහොමද අපි keywords කොහොමද use කරන්නේ ඒක ඇතුලේ search වෙන්න. ඒ වගේ strategies එක්ක අපිට පුළුවන් ඒක ඇතුලේ product එකක් build කරන්න. ඒතර මේක ඇවිල්ලා එක use case එකක් අපි example එකක් විදිහට ගත්ත ඒකේ තියෙන potential එක පෙන්වන්න. ඒ වගේ තව අලුතෙන් ප්‍රශ්න ගොඩක් තියෙන්න පුළුවන් identify කරගන්න Shopify platform එක ඇතුලේ. එතකොට ඒව ප්‍රශ්න හොයාගන්නවා නම් Shopify communities තියෙනවා. ඒ කියන්නේ Shopify users ලගේ communities තියෙන්න පුළුවන්. ඒක තියෙනවා. ඒ කියන්නේ Reddit තියෙනවා, subreddit තියෙනවා. ඒව ඇතුලේ ගිහිල්ලා ඒගොල්ලෝ discuss කරන ප්‍රශ්න හොයාගෙන ඔන්න ඒ වගේ බලන්න පුළුවන් already applications තියනවාද? නැත්නම් තියෙන applications හරියට ඒ ප්‍රශ්න විසඳනවාද? ඒ විදිහට බලලා අලුත් ideas උනත් හිතන්න පුළුවන්. අනිත් එක තමයි already e-commerce experience එකක් තියෙනවා නම් ඒක තව advantage එකක් වෙයි. අලුතෙන්ම ගිහිල්ලා හිතනට වඩා. ඒ කියන්නේ සමහරවිට ඔයා දැන් Shopify හොඳ platform එකක් ඉඳලා ඒකේ ඇතුලේ ගිහිල්ලා product එක develop කරනවට වඩා ඔයගොල්ලෝ idea එක passionate නම් idea එක කියන්නේ මොකක් හරි solve කරන්න කැමති idea එකක් නම් Shopify platform එක ඇතුලේ හොයන එක මේ මට දෙන අපිට දෙන්න පුළුවන් idea advice එකක් විදිහට මේ එකපාරම ගිහිල්ලා මේ app එකක් develop කරන්න නැතුව ඔය කැමති area එකක් තියෙනවා නම් ඒ වගේ ප්‍රශ්නයක් හොයාගන්න ගිහිල්ලා මේක ඇතුලේ Shopify ඇතුලේ උනත් අපිට product එකක් build කරන්න පුළුවන්. ඊළඟට මේ ad event කියන එක ගත්තොත් එතකොට දැන් අපි ඒ සතිය ඇත්තටම මේ සුබුණයත් එක්ක කතා කරාමත් එයාත් low code application එකක් develop කරපු කෙනෙක්. එතකොට මේ දැන් ගොඩක් low code no code කියන concept එක ගොඩක් popular වෙගෙන එනවා. එතකොට විශේෂයෙන්ම මේ web flow වගේ එකක් ගත්තොත් දැන් website build එකක් විතර ඒක ගොඩක් popular community එකේ. දැන් ඉස්සර අපි WordPress වගේ WordPress වලට plugin ගහුවා වගේ දැන් web flow වලටත් ඒගොල්ලෝගේ marketplace එකක් තියෙනවා. හැබැයි තාම ඒක WordPress වගේ තරම් mature වෙලා නැහැ. ඒක නිසා තාම web flow marketplace එක ගත්තොත් සෑහෙන opportunities තියෙනවා අපිට grab කරගන්න පුළුවන්. ඒතකොට මේ වගේ grab කරගත්ත එක මේ කට්ටියක් තමයි ad event කියලා කියන්නේ. ඒතකොට මේගොල්ලෝ මේ කරලා තියෙන්නේ ගොඩාක් complex දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මේගොල්ලෝ custom අලුත් functionality එකක් ඔයගොල්ලෝගේ website එකට introduce කරගන්න පුළුවන්. කියන්නේ මෙතන මේගොල්ලෝ කරලා තියෙන calendar functionality එකක්.
එතකොට embed කරගන්න පුළුවන් components එතකොට RSVP යවන්න පුළුවන් ඒවා. එතකොට add to calendar button එක introduce කරලා පොඩි tool එකක් ඉතින් මේක. ඒ වුණාට දැන් මේගොල්ලෝ පොඩි තැනකින් තමයි පටන් ගන්න ඉතින් ගොඩක් පොඩි ටීම් එකකින් පොඩි තැනකින් පටන්ගෙන දැන් හැබැයි ඒගොල්ලෝ ගිහිල්ලා බැලුවොත් මේගොල්ලෝ ගොඩාක් يعني වෙබ්සයිට් එකට ගියත් ගොඩක් rich content තියෙන හොඳ develop company එකක් level එකට අවිල්ලා තියෙනවා. ඉතින් මේගොල්ලොන්ගේ annual return එක තියෙනවා 1 million I think ඒ වගේ level එකකට මේ plugin එකක් නිකන් එන්න පුළුවන්. ඉතින් මොකද webflow කියන එක ඇවිල්ලා එතන ලොකු මාකට් ප්ලේස් එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඒගොල්ලෝ මේ මාකට් ප්ලේස් එකේ ඉන්න කට්ටියට මෙතන අපි කරලා තියෙන්නේ කස්ටම් වල ෆන්ක්ෂනලිටි එකක් ප්‍රොවයිඩ් කරගන්න. ඉතින් ඒ වගේ ඉතින් ඒ කියන්නේ මේක ලොකු මම කියන්නේ ලේසි දෙයක්වත් නෙමෙයි වුණාට මේ වගේ ෆන්ක්ෂන් එකක් බිල් කරගන්න එක කරන එක අපි ඒ කියන්නේ අඩු ගන්න අපිට හිතන්න පුළුවන් දෙයක් නෑ. කියන සාම ඉන්ඩිවිජුවල් කෙනෙක් හරි නැත්තම් කෙනෙක් දෙන්නෙක් එකතු වෙලා මේ වගේ එකක් පටන් ගන්නවා කියන එක අපිට කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේ ඒ වගේක් පටන්ගෙන මේ යන්න පුළුවන් හොඳ පොටෙන්ෂල් එකක් තමයි මේ තියෙන. අවුරුදු කීපයක් ඇතුළත මේගොල්ලෝ මේ වගේ ලෙවල් එකකට ආවා කියන්නේ ඉතින් සෑහෙන අපිට ඒකකින් ගන්න පුළුවන් ලොකු දෙයක් තියෙනවා. ඔව්. එතකොට මේ දැන් මේ platform බලද්දී ඔයගොල්ලෝ බලන්න ඕන මොනවද කියලා points ටිකක් මෙතන තියෙන්නේ. හරිද ඒක? හරිද? ඔව් අපි මාකට් ප්ලේස් එකක් දැන් සිලෙක්ට් කරගන්නවා නම් අපි පොයින්ට් කරා කීපයක් ගැන අපි සර්ච් කළා මේ කියන්නේ ඩීටේල්ස් බලුවොත් සාමාන්‍යයෙන් දැන් මාකට් ප්ලේස් එකක් අපි සිලෙක්ට් කරගන්නවා නම් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් බිල් කරගන්න ෆස්ට් තින් තමයි අතරම මේ ප්‍රොඩක්ට් ගැන ආතම කැමති ප්‍රොඩක්ට් එකක්ද කියන එක සමහරවිට වෙබ් ෆ්ලෝ වගේ එකක් යූස් කරනවා නම් ඒක ගැන ඔයාලට පැෂන් එකක් තියෙන්න පුළුවන්. නැත්නම් Shopify වගේ platform එකක් යූස් කරනවා නම් කවුරු හරි ඒතර ඒකේ තියෙන ප්‍රශ්න සහ ඒක අර අපේ පැෂන් එක තියෙනනේ පැත්තට. ඒතර ඒ වගේ අයිඩියා එකක් හිතන එක ගොඩක් හෙල්ප්ෆුල්. ඊට අමතරව බලන්න ඕන එකක් තමයි අපි ෆස්ට් පොයින්ට් එක දාලා තියෙන්නේ ඒකේ කොච්චර දෙනෙක් කියන්නේ යූසර්ස්ලා කොච්චර ඉන්නවද කියන එක. දැන් Shopify ගත්තොත් මම හිතන්නේ මිලියන්ස් වගේ යූසර් බේස් එකක් ඉන්නවා 2 මිලියන් over 2 මිලියන් යූසර් බේස් එකක් ඉන්නවා. ඒතර ඒකේ ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා. එතන ඔයාගේ හිතන්න කියන්නේ එතන පොඩි ප්‍රමාණයක් acquire කරත් මේ ප්‍රොඩක්ට් එකට එතන monthly recurring revenue එකට යන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් කොච්චර කම්පිටිෂන් එකක් තියෙනවද කියලා. දැන් අපි ගත්තොත් සමහරවිට අපේ common applications වගේ අපි හිතුවොත් ඒවා ගොඩක් වෙලාවට Shopify එක ඇතුලේ බිල් වෙලා තියෙනවා. ඒතර සමහරවිට එක ඒරියා එකකට products තියෙන්න පුළුවන් මේ 5කට වැඩිය 10ක් විතර ඒ වගේ තියෙන්න පුළුවන්. ඒතර කම්පිටිෂන් එක වැඩි නම් එතන සමහරවිට වෙන අයිඩියා එකක් අරන් කම්පිටිෂන් එක අඩු ideas ගැන හිතන්න පුළුවන්. සහ සමහරවිට ගොඩාක් අය ඒකේ platform එකේ apps develop කරනවා නම් එතනත් ගොඩක් කම්පිටිෂන් එක වැඩි. අනිත් එක තමයි මම කලින් කිව්ව එකටම තමයි ඊට පස්සේ platform එක කොච්චර දුරට ඔයාලට narrow down කරලා niche market එකට යන්න පුළුවන් නම් එතන opportunity එකක් තියෙනවා. අනිත් එක තමයි දැන් කොච්චර සමහරලාට දැන් අලුතෙන් market places එනවා. අපි ඊළඟ slide එකේ පොඩ්ඩක් list කරපුවා තියෙනවා. දැන් අපි කතා කරමු web flow නැත්නම් Airtable. ඒ වගේ ඇත්තටම user base එක දැන් ගොඩාක් අර exponential growth එකකට යන companies. ඒතර ඒ වගේ companies ඒ කියන්නේ ඒ වගේ ඇතුලේ products ඇතුලේ අපිට opportunity එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ අර මේ quickly grow වෙන company එකක market place එකකට මේ app එකක් build කරන එක තව advantage එකක්. අනිත් එක මම අර කලින් කිව්ව එක තමයි කියනවා කැමතිද interest එකක් තියනවාද ඒ වගේ product එකක් build කරන්න platform එක ඇතුලේ. ඒ වගේම අනිත් එක තමයි platform එක ඇතුලේ කොච්චර දුරට වගේ app එක distribute කරන්න පුළුවන්ද කියලා. අපි Shopify එක ගත්තොත් අතන Shopify එකේ හොඳ keyword search එක keyword search පැත්ත එතකොට ඒවා ගොඩක් improve වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒ පැත්තේ technologies improve කරලා තියෙන්නේ. ඒතර අර discovery phase එක lazy user කෙනෙක්ට වගේ app එක. ඒ වගේ අර කොච්චර easily user කෙනෙක්ට discover කරන්න පුළුවන්ද කියන එකත් important. අනිත් එක තමයි ඇත්තටම මේක ඇතුලේ ඉන්න users ලා පොඩ්ඩක් තව study කරලා බලන්න පුළුවන්. තව plugins වලට use මේ pay කරනවාද කියලා. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් අපි ගත්තොත් ගොඩක් free plan එකේ නම් ඉන්නේ ওই market places වල users ලා සමහර විට ඒගොල්ලෝ plugin එකක් purchase කරනවා අඩු වෙන්න පුළුවන්.
දැන් Shopify එකක් ගත්තොත් ඇත්තට මේකේ ෆ්‍රී ප්ලෑන් එකක් නැහැ. ඒතර ඔක්කොම වගේ ඉන්නේ paid usersලා. ඉතින් එතන chance එකක් තියෙනවා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට plugin එකක් pay කරලා ගන්න chance එක වැඩි. හැබැයි සමහර market places තියෙනවා ඒගොල්ලෝ කියන්නේ free plan එකක් offer කරනවා නම් එතන ගොඩක් වෙලාවට free plan එකේ usersලා වැඩි නම් සමහරට එතන පොඩි gap එකක් තියෙන්න පුළුවන් paid usersලා කොච්චර ඉන්නවද කියන එක බලලා ඒ වගේ decision එකක් ගන්නත් පුළුවන්. හරි. ඊළඟට අපි list down කරා කීපයක් යන්න පුළුවන් කියන්නේ අපි පික් කරා කීපයක් මේ ඒකේ තියෙන growth එකයි සහ valuation එකත් එක්ක බලලා ඒ කියන්නේ ගොඩක් වෙලාවට market place එකක් තියෙන product එකක් අපි ගොඩක් වෙලාවට select කරන්න ඕන unicorn වගේ company එක. මොකද ඒ වගේ ලොකු funding තියනවා ඒගොල්ලෝ platform එක ගොඩක් scale කරන platforms. ඒතර ඒ වගේ platform එක app එකක් ගහන එක ගොඩක් advantage එකක් තියෙනවා. සමහර funding ලොකුට ස්පෙන්ඩ් කරන්නේ නැති සහ වැලුවේෂන් එක අඩු කම්පනීස් අපි හැටම ප්‍රෙඩික්ට් කරන්න අමාරු වෙන්න පුළුවන් growth එක. එතකොට අපි පික් කරපු කීපයක් තියෙනවා දැන් ට්‍රෙන්ඩින් වේගන එන. එකක් තමයි Airtable අපි ලිස්ට් කරා. Airtable ඔයගොල්ලෝ දැක කියන්නේ අහලා නැත්නම් සර්ච් කරලා බලන්න. ගොඩක් අයට ඒක ස්ප්‍රෙඩ්ෂීට් වලට තියෙන ඔල්ටර්නේටිව් එකක් විදිහට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. සහ ගොඩක් වෙලාවට ඩේටාබේස් එකක් විදිහට ඒක no code database එකක් විදිහට යූස් කරන්න පුළුවන්. ඒතර ඒකේ ගොඩක් දැන් exponentially grow වෙන product එකක්. ඒතර Notion එක Notion ගොඩක් සමහරට ඔයගොල්ලෝ අහලා ඇති. Notion එකත් දැන් ගොඩක් grow වෙන product එකක්. ඒතර Notion එකේ සමහරලාවට මේ වගේ plugins වලට අමතරව තව business models තියෙනවා. සමහර අය Notion templates sell කරනවා. even Webflow එකෙත් එහෙම Webflow templates sell කරන කට්ටියක් ඉන්නවා. තර සමහරවිට ඩිසයිනර් කෙනෙක් වුණත් ඇත්තටම මේ සබ්ස්ක්‍රිප්ෂන් එකකට ඇවිත් ගියොත් ඒ වගේ ටෙම්ප්ලේට්ස් උනත් මේ platform ඇතුළේ ඇත්තට මේ sell කරන්න පුළුවන්. මොකද Webflow වගේ platform එක දැන් ගොඩාක් grow වෙනවා. ඒතර ඒ වගේ එකකට plugin එකක් develop කරන එක opportunity එකක් තියෙනවා. අනිතක spreadsheet ගොඩාක් use කරන එකක් අපි හැමෝම උනත් මම හිතන්නේ මේ use කරලා තියෙන product එකක්. ඒතර ඒකේ අපි දැනට පේන්නේ අපි product එක කියන්නේ ඩයි ඩවුන් වෙන වගේ එහෙම ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ඒක grow වෙන ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒකෙත් ගොඩක් තියෙනවා මේ අපිට ඩෙවලොප් කරන්න පුළුවන් areas ස්ප්‍රෙඩ්ෂීට් වල. අනිත් එක Figma අලුත් මේ ගොඩක් grow වෙන tool එකක්. කවුරු හරි design පැත්තේ interest එකක් තියෙනවා නම් use කරන කෙනෙක්ට ඒකේ ප්‍රශ්න තියෙන්න පුළුවන් plugins පැත්ත ඒ පැත්ත explore කරලා බලන්න පුළුවන්. අනිත් පැත්ත අනිත් product එක අපි list කරේ ClickUp. ClickUp එකත් අපි list down කරේ ඒකත් සෑහෙන දුරට පෞකිට එකේ ගොඩාක් ප්‍රොමෝට් කරා. ඒතකොට ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ටූල් එකක් විතර ඒකත් දැන් ලොකු මාකට් ෂෙයාර් එකක් ඇක්වයර් කරලා තිනවා. ඒතකොට ඒකෙත් යූසර්ස්ලාට බලන්න පුළුවන් මොන වගේ ප්ලගින්ස්ද ඩෙවලොප් කරන්න පුළුවන් කියලා. මේක අපි ලිස්ට් කරපු ලිස්ට් එකක්. හැබැයි අර අපි කලින් කතා කරපු විදිහට බලන්න මාකට් ප්ලේසස් මොනවද තියෙන්නේ කියලා සර්ච් කරලා unicorn companies වගේ level එකේ තියෙන companies මොනවාද SaaS products ඒවා ඇතුලේ ඕගලන්ට කොච්චර easily සහ මේ product එක build කරන්න පුළුවන්ද සහ ඒක කොච්චර opportunity එකක් තියෙනවද කියලා හොයලා බලලා ඒක start කරන්න පුළුවන්. හරි. මම හිතන්නේ මේ අපි plugins ගැන ගොඩක් කතා කරා. දැන් මේකෙන් පස්සේ ඔයගොල්ලෝ කියන මොකක් හරි මාකට් ප්ලේස් එකක් ගැන ස්ටඩි කරනවා නම් හොඳම වැඩේ තමයි මම හිතන්නේ මේ මාකට් ප්ලේස් එකට ගිහිල්ලා බලන්න දැනට තියෙන ප්ලගින්ස් මොනවද කියලා. ඒව බැලුවාම අයිඩියා එකක් ගන්න පුළුවන් මොන වගේ ඒරියා වලින්ද ඒගොල්ලෝ ඩෙවලොප් කරලා තියෙන්නේ. එතකොට ඒකේ මම හිතන අයිඩියා එකක් ගන්න පුළුවන් ඒගොල්ලන්ටත් මොනවද ෆිල් වෙච්ච නැති තැන් තියෙනවද කියලා ඒ මාකට් ප්ලේස් එක. ඊළඟට මේ අපි ඊළඟට කතා කරන්න හිතුවේ රිමෝට් ටීම්ස් එහෙම නැත්නම් ඩිජිටල් නොමෑඩ්ස් කියන concept එක. කියන්නේ හුඟක් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කොවිඩ් වලින් පස්සේ ගොඩක් රිමෝට් වර්කින් කියන concept එක ගොඩක් නැගලා. ඉතින් දැනට තාමත් ඒ කියන්නේ කොවිඩ් වලින් පස්සේ වුණත් ටීම්ස් රිමෝට් වර්කින් තාම ඒක සස්ටේන් කරනවා සහ හයිබ්‍රිඩ් මොඩල් එකකට හරි කට්ටිය ඇඩැප්ට් වෙලා තියෙනවා. ඒක නිසා රිමෝට් වර්කින් වලට එහෙම නැත්නම් ඩිජිටල් නොමෑඩ්ස්ලට ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න සෝල්ව් කරන්න පුළුවන් නම් අපිට එතන ලොකු ඔපචුනිටි එකක් තියෙනවා කියලා අපි හිතනවා. ඒකට දැන් මම හිතනවා අපි කතා කරොත් දැනට
ලෝකේ ඩිජිටල් නොමෑඩ්ස්ලා. ඩිජිටල් නොමෑඩ් කෙනෙක් කියන්නේ කවුද කියලා මම පොඩ්ඩක් මුලින් කියන්නම්. මේ ඩිජිටල් නොමෑඩ් කෙනෙක් කියන්නේ සාමාන්‍ය ලොකේෂන් ඉන්ඩිපෙන්ඩන්ට් ඕන තැනක ඉඳන් වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ එයාලා ටෙක් බේස්, ඒ කියන්නේ ආගේ ලැප්ටොප් එකක් හරි මොබයිල් එකක් හරි තියෙනවා නම් ඒක through එයාගේ වැඩේ කරන්න පුළුවන් ලොකේෂන් ඉන්ඩිපෙන්ඩන්ට් කෙනෙක්ට තමයි ඩිජිටල් නොමෑඩ් කියන කීවර්ඩ් එක කියන්නේ. එතකොට මේ concept එක ගොඩක් කලින් ටිකක් 2014 15 වගේ කාලේ ඉඳන් ඕක පොපියුලර් වෙගෙන ආවා. ඒ වුණාට දැන් ගොඩක් මේ දැන් හැමෝම ඩිජිටල් නොමෑඩ්ස්ලා කියන 35 මිලියන් දැනට ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ එහෙම දැකලා ඇති බාලි වල එහෙම ගොඩක් cool lifestyles ගෙවන මේ එහෙම ඩිජිටල් නොමෑඩ්ස්ලා ඉන්නවා. ඉතින් මේ ඒගොල්ලොන්ගේ problems මේ වගේ මාකට් සයිස් එකක් තියෙනවා කියන්නේ එතන ලොකු opportunity එකක් තියෙනවා. එතකොට මේ අනිත් එක තමයි hybrid working model එක. එතකොට ඒකත් grow වෙයි කියලා expect කරනවා අපි 81% වල 2024 වල. ඉතින් මේගොල්ලොන්ගේ තියෙන මාකට් එක problems ගත්තොත් අපිට එකක් තමයි මේ productivity rules. productivity rules කියන්නේ අපි උදාහරණයක් විදිහට මෙතන අපි දීලා තියෙන ලීනිය එක. ඔයගොල්ලෝ දන්නේ නැති ඉස්සර ඉඳන්ම ඒ කියන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් එකේ tools ගත්තොත් ඉස්සරම Jira වගේ ඒවා ගොඩක් පොපියුලර් වෙලා තිබ්බා. පස්සේ Jira ටිකක් ඕවර්ටේක් කරා ClickUp වලින්. ඊට පස්සේ දැන් ළඟදී ඉඳන් ලීනිය කියලා අලුත් software එකක් ඇවිල්ලා තිනවා. දැන් මේ ගොඩක් පොපියුලර් වෙගෙන එනවා. ඒතර මේවා ඇවිල්ලා existing markets, ඒ කියන්නේ කලින් මේ project management tools තිවිච්ච මාකට් එකක්. ඒ වුණාට දැන් මේ digital nomads එහෙමත් නැත්නම් මේ hybrid working මේ models එද්දි දැන් ඒ වගේ තියෙන අලුත් ideas concepts නොත් ඔලුවට අරගෙන අර තියෙන product එකටම ඊට වඩා වැඩි දෙයක් සහ වෙනස් විදියකට මේ ප්‍රශ්නේ solve කරන්න බලන එක තමයි මේ linear වගේ application එකකින් කරලා තියෙන්නේ. එතකොට කියන්නේ existing market එකක් disrupt කරනවා වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඊට පස්සේ තරුවය කියන එසෙන් මේ ලූම් එක ගැන. ඔව්. අනිත් එක තමයි දැන් මේ අපි මෙතන ලිස්ට් කරේ සමහර කියන්නේ ඒරියාස් ටිකක් ඔයගලන්ට බලන්න පුළුවන් රිමෝට් වර්කින් පැත්තේ. අනිත් එකත් අපි බලපු ඒරියාස් තමයි asynchronous working කියන එක. දැන් ගොඩක් async working කියන එක ගොඩක් පොපියුලර් වෙනවා. ඒ කියන්නේ අපි දැන් ওই මීටින් කල්චර් එක අඩු වෙලා එතකොට කියන්නේ flexible working hours working hours ඒ work එකත් එක්ක පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා asynchronous working කියන්නේ working trend එකක් තියෙනවා. එතන ගොඩක් කලින් ඉඳන් ආපු එකක් තමයි loom කියන්නේ. දැන් ඊට වඩා කියන්නේ සමහරවල් Slack එකේ තියෙන features ඒ වගේ අලුතෙන් features ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ පැති වුණත් තව ideas හිතන්න පුළුවන් area එකක්. loom කියන එක ඇත්තටම ඔයගොල්ලෝ සමහරට use කරලා ඇති. අපිට meeting එකක් ගන්න නැතුව recording කියන්නේ මොකක් හරි feature එකක් හරි කාටට explain කරන්න ඕන නම් නැත්නම් කාටට මොකක් හරි task එකක් explain කරන්න ඕන නම් සමහරලාට meeting එකක් ඇතන දැන් ගොඩක් වෙලාට ගන්න meeting එකක් ගන්න එක. හැබැයි ඒක කරන්නේ නැතුව අපිට Loom recording එකක් හරි නැත්නම් Slack එකේ recording එකක් හරි අවලා ඒක මේ meeting එකක් නැතුව කරගන්න පුළුවන් level එකට දැන් technology කියන්නේ මේ SaaS products ඇවිල්ලා තියෙනවා. ඒතර මේ පැති වල තව අපිට opportunities අතරම හිතන්න පුළුවන් area එකක්. async working trending වෙන area එකක්. අනිත් එක අපි list කරපුවා තමයි employee training කියන්නේ remote working එකත් එක්ක එන areas තමයි සමහරවිට හිතන්න පුළුවන් පැති තමයි අපි search කරද්දී කියන්නේ employee training පැත්ත ගන්නට හිතන්න පුළුවන් area එකක්. ඔව් මේකේ example එක ජසිත explain කරනවද? ඔව් මේක ඇත්තට මේ පොඩි කම්පනියක් මේක පටන් ගෙන තියෙන්නේ. මේගොල්ලෝ මේ දැන් අපි ගොඩක් ওই කම්පනීස් වල තියෙන ප්‍රශ්නයක් තමයි security කියන එක. ඒක security address කරන්න ඒගොල්ලෝ හදලා තියෙනවා Slack එක through. ඒක Slack එකේ through communicate කරන්න guidelines යවන්න, videos tutorial යවන්න, කට්ටිය up to date තියාගන්න. ඒ කියන්නේ කම්පැනි එකේ security policies ගැන හදපු app එකක්. ඉතින් මේගොල්ලෝ Slack integration එකක් විදිහට තමයි යන්නේ. දැනට funding round එකක් ගිහලා තිනවා 3.1 million. එතකොට මේක employee training වල එක section එකක්. ඒ කියන්නේ security awareness training කියන පැත්ත තමයි මේකෙන් cover වෙන්නේ.
ඉතින් ඔව් මේකෙත් ෆන්ඩින් රවුන්ඩ් එක 3.1 මිලියන් ගිහිල්ලා තියෙනවා. එතකොට උනාට හිතා ගන්න පුළුවන් ඒකේ පොටෙන්ෂල් එක. ඒත් එක්කම මේ ඊළඟ පොයින්ට් එක එක ඩිෆරන්ට් ටයිම් සෝන්ස් වල වැඩ කරනවා කියන එක. මොකද දැන් අපි වුණත් ඒ කියන්නේ ක්ලයන්ට්ස්ලාත් එක වැඩ කරද්දි ක්ලයන්ට්ස්ලා ඉන්නේ වෙනම ටයිම් සෝන් එකක. වෙනම ටයිම් සෝන් එකක ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලොත් එක්ක මේ වැඩ කරද්දී එන ප්‍රශ්නයක් තමයි ඉතින් අපිට මීටින්ග් ෂෙඩියුල් කරද්දී වුණත් අයාට දුන්නා background noise. right හරි yes හරි. ඉතින් මේ එතන ආපු ප්‍රශ්නේ සොල්ව් කරන්න ආපු එක ඇප්ලිකේෂන් එක තමයි ක්‍රොන් කියන්නේ. එතන මේ ක්‍රොන් කියන එක ඇත්තටම අපිට ගොඩක් හොඳ නිකන් මොටිවේෂන් එකක්. මොකද මේක මේ ක්‍රොන් කියන එක ෆවුන්ඩ් කරලා තියෙන්නේ ටීම් එකේ 3 දෙනා ඉඳලා තියෙන්නේ. ඒ වුණාට මේක 2020 පටන් ගත්ත එකක්. හැබැයි 2022 වෙද්දී Notion එකෙන් මේක ඇක්වයර් කරලා තියෙනවා. මේ ක්‍රොන් කියන එක. ඉතින් මේගොල්ලෝ එහෙම ලොකු කම්ප්ලෙක්ස් ඇප්ලිකේෂන් එකක් නෙමෙයි. කැලෙන්ඩර් එකක්. මේ කැලෙන්ඩර් එකේ තියෙන වෙනස්කමකට තියෙන්නේ මේකේ අපිට පුළුවන් ටයිම් සෝන්ස් මේන්ටේන් කරන්න වෙනම සුපුන් නැහැ නැතුව ගියාද යසිත නැහැ නැතුව ගියාද ඔව් යසිත නැහැ නැතුව ගියා හරි යසිත ජොයින් එක මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නම් එතකොට දැන් මේක යසිත මේ ඒරියාස් ටික එක්ස්ප්ලেইন කරේ අපි අනිත් තමයි මේ රිමෝට් වර්කින් වල දැන් ඔය අලුතෙන් ට්‍රෙන්ඩ් එකත් එක්ක අතරම හිතන්න පුළුවන් තව ඒරියා එකක් තමයි දැන් ඔය මේ ටූල් එක යසිත එක්ස්ප්ලেইন කරපු එකත් Slack plugin එකක් විදිහට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඇත්තටම දැන් remote usersලා use කරන tools තියෙනවා ගොඩක්. අපි day to day use කරන tools ගොඩක් තියෙනවා. Slack ගත්තොත් Slack තියෙනවා, Microsoft Teams. ඒතර මේ වගේ වුණත් ඒවට plugins අපිට develop කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර කලින් explain කරපු point එකම. හැබැයි ඔයගොල්ලෝ කියන්නේ අර ඒකෙත් remote working නැත්නම් employee productivity, employee engagement පැත්ත ඒ පැත්තේ products හිතන්න පුළුවන් plugin එකක් විදිහට Slack වගේ හරි නැත්නම් Microsoft Teams වගේ tools එක. කියන්නේ day to day අපි use කරන tools එකත් plugins විදිහට හිතන්න පුළුවන්. හරිද වාසිය ගන්නද මේ මට කරන්ට් ආව කට්ටිය. alright. ඔය මගේ slides පේනවද? හරි. අනිත් ඒරියා එක අපි හිතුවේ paid content database කියන එක. එතකොට දැන් මේක ඇත්තටම කියන්නේ දැන් ගොඩක් අතර content creators line අපි content creators ලා පැත්ත අපි එහෙම ලොකුවට අපිට කියන areas හරි advice හරි එහෙම කරන්න ලොකු experience එකක් නැහැ. ඒතකොට දැන් අපි ගත්තොත් හැබැයි ගොඩක් අය ඉන්නා සමහරලාට මොකක් හරි specific area එකක content හදන නැත්නම් සමහරලාට database එකක් මොකක් හරි ඒගොල්ලෝ use කරනවා වෙන පුළුවන්. ඔයගොල්ලෝ product hunt එකේ ඔයගොල්ලෝ product hunt කියන platform එකට ගියත් එතන සමහරලාට products launch වෙනවා database පැත්තේ. දැන් අපි ගත්තොත් මම ළඟදී tool එකක් දැක්කා SaaS ideas 100 SaaS ideas ඒක pay කරලා ගන්නවා. ඒ වගේ අර database එකක් හදලා නැත්නම් මොකක් හරි specific area එකක නිකන් job board එකක් වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ database එක paid database එකක් විදිහට offer කරනවා. ඒක content එකක් වෙන්න පුළුවන්. නැත්නම් content database වගේ content එකක්. සමහරවිට අපි examples ගත්තොත් areas හිතන්න පුළුවන්. අපි මේ examples විදිහට දැම්මේ සමහරට personal finance පැත්ත, budgeting පැත්ත ඒ වගේ දැන් ඔය අලුතෙන් එන economic crisis ඒවත් එක්ක ඉස්සරහට මගේ ලෝකෙ වෙන economic ඉස්සරහට යන situation එක ඒ වගේ content ideas තියෙන්න පුළුවන්. අපි කලින් කතා කරපු point එක තමයි digital nomads ලාට. ඒතර ඒගොල්ලන්ගේ තියෙන සමහරලාට issues වලට සහ problems වලට database හරි නැත්නම් ওই content වගේ ideas
paid content වගේ offer කරන්න පුළුවන්. අයිද සමහරවිට දෙනවා niche communities තියෙනවා niche customer segments තියෙනවා. ඒ වගේ වලටත් contents දාන්න පුළුවන්. ඒතකොට මේ වගේ එකක් හිතනවා නම් ඇත්තටම අපි content create කරන්න passionate area එකක් වෙන්න ඕන definitely. તો ඒ වගේ area එකක ඔයාට content create නැත්නම් database වගේ business එකක් කරන්න පුළුවන්. එතකොට ඒ වගේ community එකක් build කරගෙන community එකට පුළුවන් paid as a service යන්න. ඒත් අපි list කරා කීපයක් මේක ඇත්තටම interesting case එක. මේක database එකක් විතර යන product එකක්. nomad list කියලා. මේකේ ඔයගොල්ලෝ බැලුවොත් nomadlist.com එකේ product ඒ කියන්නේ ඒගොල්ලෝ මේකේ list කරලා තියෙනවා එක එක cities ඒ වගේ ranking එතකොට nomad score එකක් දීලා තියෙනවා ඒ වගේ nomad කරන්න පුළුවන් ඒ කියන්නේ nomad කෙනෙක්ට ඕන කරන ගොඩාක් content මේ database එකක් විතර offer කරලා තියෙනවා. ඒතර මේකේ interestingම part එක තමයි මේක අතර කරලා තියෙන one person මේකේ මේ ඔයගොල්ලෝ Twitter follow ගන්න මේ level SI යෝගෙන මෙයා solo entrepreneur කෙනෙක්. එතකොට මෙයාගේ හදලා තියෙන අතර මේ products කීපයක්ම database type products කීපයක්ම මේ කියන්නේ Twitter එකේ ඒගොල්ලන්ගේ description එක බලුවොත් ඔයාලට බලන්න පුළුවන් එයාගේ products කීපයක් තියෙනවා එතන list කරලා nomadlist.com remoteok.com මේවා ගොඩාක් විතර යන්නේ database type එකේ business යන්නේ. අයිත් එක තමයි interesting part එක solo entrepreneur කෙනෙක් විදිහට මෙයා 1 million annual recurring revenue එකක් generate කරන මේ products වලින්. ඒකේ main product එක තමයි nomad list කියන්නේ. ඒක nomad list එක තමයි main revenue source එක. ඒතර database විදිහට තනි පුද්ගලයෙක් 1 million revenue එකක් වෙනවා කියන්නේ ඒක කියන්නේ අතන surprising වගේ දෙයක්. again තනියම දැන් Twitter එක follow කරත් ඔයාලා බලන්න පුළුවන් මේ යාළුවෙන් කරන සමහරවිට දැන් අර OpenAI API එක use කරලා අලුතෙන් products try කරනවා. ඒතර එයාගේ passion එක තියෙන SaaS වගේ පැත්තේ products තනියම build කරන කෙනෙක්. ඒකත් හොඳ example එකක් අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ database හරි නැත්නම් content පැත්ත paid විදිහට offer කරන්න පුළුවන්. ඒතර අපි තව case studies එකක් large scale case study එකක් Tiger 121 කියලා. මේක ඇත්තටම 40 million yearly membership එකක් memberships වලින් 40 million revenue එකක් generate කරනවා. හැබැයි ඉන්නේ 1200 members තමයි ඉන්නේ. 1200ක් members ලා ඉන්නේ. ඒකෙන් 40 million revenue එකක් generate කරනවා. ඒතර මෙතන මේගොල්ලන්ගේ target එක තමයි high net worth individuals ලාට content generate කරන එක. ඒතර ඒගොල්ලෝ ලොකු membership එකක් pay කරලා මේකේ මේ content මේ community එකේ ඒගොල්ලෝ content consume කරනවා. ඒතර ඒ වගේ අර niche market එකකට නේද මේක ඇවිල්ලා high net worth individuals සහ ඒගොල්ලෝ ලොකු subscription එකක් charge කරලා තමයි ඒකේ content offer කරන්නේ. ඒතර ඒ වගේ niche markets වලටම tap කරන්න පුළුවන්. ඊට අමතරව example එකක් අපි මේක නම් Patreon වලින් කියන්නේ ඒගොල්ලෝ membership එකක් generate කරන එක. data science පැත්තේ tutorials වලින් ඒගොල්ලෝ එයා packages කීපයක් හදලා දෙනවා. ඒ විදිහට content offer කරනවා. හරි. ඒතර content වලදී අපි especially database පැත්තට හරි content හරි database පැත්තේ වගේ business එකක් start කරනවා නම් අපි stack එකක් අපි කියන්නේ ඔයගොල්ලෝ use කරන stack එකක් තමයි මේක. කියන්නේ webflow වගේ tool එකක්. මේක සම්පූර්ණ no code වලින් කරන්න පුළුවන් වැඩ. කියන්නේ කවුරු හරි දැන් අපි ගත්තොත් සමහර වෙලාවට ඉන්න පුළුවන් content create කරන එකෙන් නැත්නම් ඒක කරන කෙනෙක් නැත්නම් මොකක් හරි ලොකු database එකක් contents මේ gather කරන කෙනෙක් සමහරලාට SaaS ගැන අපි හිතමු SaaS ideas නැත්නම් මොකක් හරි stock market එකේ මොකක් හරි trends predict කරලා මොකක් හරි ඒ වගේ database එකක් manage කරන කෙනෙක්. ඒ වගේ ගොඩාක් areas තියෙනවා database එකක් manage කරන්න කියන්නේ database හදන්න පුළුවන්. ඒතර ඒවට pay කරන්න කැමති කට්ටිය ඉන්නවා. ඒතර ඒ වගේ එකක් මේ එහෙම database එකක් හරි එහෙම content generate කරනවා නම් ඒ වගේ එකක් අපිට අපි බලුවා එක easily වාට offer කරන්න පුළුවන් තමයි webflow එකෙන් webflow කියන්නේ වාට easily website එකක් හදා ගන්න පුළුවන් front end එක no code tool එකක්. ඒතර ඒකත් through Airtable අපි කලින් කතා කරා Airtable වගේ tool එක database එක fully manage කරන්න පුළුවන්. ඒක free version එකේ උනත් මේක කරන්න පුළුවන්. ඒතර අපි member stack කියන tool එක
webflow එකත් එක්ක integrate කරනවා. ඔයගලන්ට member sign ups එතකොට payments ඔක්කොම ඒකෙන් handle කරන්න පුළුවන්. ඒතර member stack එකෙන් වෙන්නේ basically paid content වලට sign ups කියන්නේ authentication එක manage කරනවා සහ payments පැත්ත ඔයාලට handle කරගන්න පුළුවන්. ඒතර මේ විදිහට fully no code platform එකකින් ඔයාලට database business එකක් හරි නැත්නම් content පැත්තේ business එකක් offer කරන්න කියන්නේ platform එකක් offer කරන්න ඕන නම් මේ වගේ no code stack එකකින් fully ඔය වගේ platform එකක් ඔයාලට develop කරගන්න පුළුවන්. හරි ඔව් මේ අනිත් එක තමයි මේ අපි මේක පටන් ගන්න කලින් කිව්වා මේක කියන්නේ non tech කට්ටියටත් පුළුවන් මේ SaaS industry එකට enter වෙන්න. එතකොට මේක ඇත්තට මේක හොඳ opportunity එකක් non tech කට්ටියට මේ කියන්නේ තමන් වැඩ කරන field එකේ හරි තමන්ගේ passion එක පැත්තට හරි ඔයගොල්ලන්ට content build කරන්න පුළුවන් නම් දැන් මේ මෙතන පෙන්නලා තියෙන stack එක ඇවිල්ලා coding දන්නේ නැති කෙනෙක්ට වුණත් මේක setup කරගන්න ඕන තරම් tutorials තියෙනවා. webflow කියන එක තමයි වගේ no code website build එකක්. එතකොට මේක through තමන්ගේ content deliver කරලා recurring revenue එකක් හොයාගන්න පුළුවන් තමන් වැඩ කරන domain එකේ. ඒක නිසා මේ මම හිතනවා non tech කට්ටියට ගොඩක් වැදගත් මේ වගේ idea එකක් තියෙනවා අනිවාර්යෙන් පොඩ්ඩක් හොයලා බලන්න මේ stack එක මෙතන ලොකු value එකක් තියෙනවා content පැත්තේ. right. හරි අනිත් පැත්ත අපි දැන් අපි areas තුනක් කතා කරා. අනිත් එක අපි list down කරේ automation tools ගැන. ඒතර automation tools කව දැන් ගොඩක් අතන business වලට automation පැත්ත ගොඩක් focus කරන area එකක්. හැබැයි සමහර කියන්නේ අපි ගත්තොත් brick and mortar type business ගත්තොත් ඒ කියන්නේ physical presence එකක් තියෙන business ගත්තොත් ඒගොල්ලෝ තාම automation පැත්තේ ලොකු වට ගිහිලා නැති business තියෙනවා. ඒතර automation focus කරන්න පුළුවන් පැති ගොඩක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් tech industry ගත්තොත් AI පැත්ත ඒවත් එක්ක automation කියන එක next level එකට යන පැත්තක් තියෙනවා. හැබැයි අපි ගත්තොත් වෙන industries ගත්තොත් ඒ වගේ industries වල කියන්නේ තාම ලොකු opportunity එකක් තියෙන්න පුළුවන්. දැන් අපි බලපු සමහර areas තියෙනවා අපි මේ research කරපු areas තමයි දැන් automation කෝ ගොඩක් අපිට එන එක කියන්නේ automation කියන්නේ apps අතර connect කරලා automate කරන්න පුළුවන් tool එක තමයි Zapier කියන්නේ. ඒතර Zapier වගේ tool එකක් කියන්නේ Zapier ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් Zapier ගිහලා ඔයගොල්ලෝ search කරොත් බලන්න පුළුවන්. කියන්නේ මොකක් හරි apps දෙකක් connect කරලා apps දෙකක් හරි කීපයක් හරි connect කරලා ඒක අතර automation එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි අපි ගත්තොත් ඔයා මොකක් හරි website එකේ lead generation form එකක් තියෙනවා නම් ඒ form එක fill කරාට පස්සේ එයාට automatically mail එකක් යනවා. ඒක meeting එකක් set up කරන්න. මගේ ඒ වගේ simple use case එකක් වගේ ඒ වගේ ඔයාලට complex automation කරන්න පුළුවන් Zapier වගේ tool එකකින්. එතකොට අපි ගත්තොත් Zapier වගේ tool එකක් serve කරන්නේ නැති applications ගොඩක් තියෙනවා. අපි ගත්තොත් සමහරවිට එක එක country වල specific tools තියෙන්න පුළුවන්. අපි example එකක් විදිහට ගත්තොත් තමයි accounting tools. ගොඩක් වෙලාවට accounting tools කියන එක region වලට නැත්තම් country වලට specific වෙච්ච ලොකු tools තියෙනවා. අපි කියන්නේ මොකද ඒ වගේ තියෙන taxes sorry payroll පැත්ත handle කරන්න කියන්නේ ඒවා support කරන්නේ නැහැ. කියන්නේ ඒ වගේ apps නැහැ Zapier එකේ. ඒතර ඒ වගේ පැති වලට කියන්නේ country specific නැත්නම් අපි ගත්තොත් Zapier for accounting automation. ඒ වගේ පැත්තකින් product එකක් වුණත් develop කරන්න පුළුවන්. සමහර මේවා already දිනන වෙන්න පුළුවන්. අපි මේ කියන්නේ ඒ වගේ areas වලට explore කරන්න පුළුවන්. අනිත් එක තමයි අපි ගත්තොත් brick අර කලින් කියන brick and mortar businesses ගත්තොත් ඒ කියන්නේ physical presence එකක් තියෙන restaurant එකක් clinics bakers ඔය වගේ ගත්තොත් ඒ වගේ සමහරවිට තාම automation වෙලා නැති manual processes ගොඩාක් තියෙනවා පුළුවන්. ඒ වගේ areas වලට tools දෙන්න පුළුවන්. කියන්නේ මොකක් හරි automation tool එකක් restaurants වලට ඒ වගේ clinics වලට ඒ වගේ ගොඩාක් areas ඉදන්න පුළුවන් automation පැත්ත යන්න පුළුවන්. අනිත් එක customer support automation පැත්ත සමහරට specific industry එකට focus කරලා සමහරට customer කියන්නේ chatbot නැත්නම් FAQ answering ඒ වගේ පැති explore කරන්න පුළුවන්. හරි අපි අනිත් එකත් කිව්වේ specific industries පැත්ත automation වලට කියන්නේ ඒ වගේ ගොඩාක් කියන්නේ explore කරලා බලන්න පුළුවන් පැත්තක් තමයි automation කියන්නේ. right හරි මොකක් හරි යසිත වල තියෙනවද ඒක පොයින්ට් කරන්න.
නෑ එතන ඔය ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් තමන් සමහරට නාටෙක් කට්ටිය හිතුවොත් තමන් වැඩ කරන ඉන්ඩස්ට්‍රි එකේ සමහරට ඔයගොන්ට දැකලා ඇති මොනවා හරි මැනුවල් ප්‍රොසෙසර්ස් ඔටෝමේට් කරන්න පුළුවන් තැන් එතකොට ඒ වගේ තැන් වලට සොලියුෂන් ගේන්න පුළුවන් නම් ඇත්තටම එතන ලොකු වැලියු එකක් තියෙනවා. දැන් මෙතන මේ මෙන්ෂන් කරලා තියෙන එහෙම එක උදාහරණයක්. එතකොට කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ ලංකාවේ තියෙන ගොඩාක් මැනුවල් ප්‍රොසෙස් එකක්. ඒතර ඔය ටාස්ක් මැනේජ්මන්ට් එහෙම නැත්නම් ඔය වලින් අපි ප්‍රොජෙක්ට් ස්කෙඩියුලින් සහ ටාස්ක් මැනේජ්මන්ට් පැත්ත ගත්තොත් ගොඩාක් තාම මැනුවල් ප්‍රොසෙස් එකක් තියෙන. ඉතින් මේවයි තාම වැඩ කරන කට්ටිය දන්නේ නැති මොනවද තියෙන මේ අඩුපාඩු මොනවද ඉන්එෆිෂියන්සිස් තියෙන්නේ. මේ වගේ තැන් වලට මොනවා හරි අපිට ඔටෝමේෂන් එකක් ගේන්න පුළුවන් නම් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන් නම් එතන ලොකු මාකට් එකක් එතන තියෙනවා. ඒක නිසා මේ ඒකත් කට්ටිය මම හිතන්නේ ඔලුවට ගන්න. ඊට පස්සේ මේ අනිත් උදාහරණය තමයි මේ ලොජිස්ටික්ස් වල ගත්තොත් ෆ්ලීට් එකේ කියන රවුට් ප්ලෑනින් එහෙම එතකොට ඒක ඔප්ටිමයිස් කරන පැත්ත මේ නිකන් උදාහරණ දෙයක් දීලා තියෙන තමන් අපි වැඩ කරන ඉන්ඩස්ට්‍රි වල තමන් වැඩ කරන ඉන්ඩස්ට්‍රි එක ගැන තමන් හුඟක් කට්ටිය අයිඩියා එකක් ඇති මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඒ පැත්තට මේ වගේ ඔටෝමේෂන් ගේන්න පුළුවන් නම් එතන ලොකු ඔපියුනිටි එකක් තියෙනවා. අනිත් එක අපි බලන්න පුළුවන් දෙයක් තමයි දැන් අපි ලංකාව ගත්තොත් අර අනිත් කියන්නේ ගොඩාක් ඉන්ඩස්ට්‍රීස් වල ලොකු ඉන්ඩස්ට්‍රීස් නෑනේ. කියන්නේ ගොඩාක් සීමිත ප්‍රමාණයක් තමයි ලොකු ඉන්ඩස්ට්‍රීස් තියෙන්නේ. අපි සමහර ඇපරල් ඉන්ඩස්ට්‍රි වගේ ලොකු ඉන්ඩස්ට්‍රි එකක්. ඒතකොට ඒ වගේ ප්‍රොඩක්ට් එකක් ලංකාව වගේ එකකින් වැලිඩේට් කරන්න ලේසි ලංකාවේ ඉඳලා. ඒ සමහරලාට ලොජිස්ටික් හරි වගේ ඒවා අපිට කියන්නේ මං කියන්නේ දැන් අපිට පුළුවන් සර්ච් කරලා බලන්න වෙන කන්ට්‍රීස් වල තියෙන ඇත්තටම ඉන්ඩස්ට්‍රීස් ලොකු. ස්පෙෂලි US හරි වගේ මාකට්ස් වල ඉන්ඩස්ට්‍රීස් බලන්න පුළුවන් මොන වගේ ඔටෝමේෂන්ද ඔපචුනිටිස් තියෙන්නේ කියලා. සමහරට වගේ ස්පෙસિෆික් ගෲප්ස් තියෙන්න පුළුවන්. Reddit නැත්නම් Facebook groups වල වගේ පැති වල ඒ වගේ ideas validate කරගන්නත් chance එකක් තියෙනවා. ඉතින් අර අපි හිතන්න ඕනේ දැන් ඉන්ඩස්ට්‍රීස් ගාම ගොඩක් අය අපි අර අපි කල්ලුත්තර සෙෂන් එක පටන් ගත්තම කිව්වා අපි අර ඉන්න environment එකේ ideas තමයි අපිට ගොඩක් වෙලාට හිතෙන්නේ. ඉතින් අපි ඒක break up කරන්න ඕන නම් ගොඩක් අය අපිට research part කරන්න වෙනවා. එළියේ තියෙන ඉන්ඩස්ට්‍රීස් මොනවාද, ඒවට ඕන automations මොනවාද, ඒවා කොහොමද explore කරන්නේ, ඒවට ඉන්න කට්ටියට කතා කරන්න පුළුවන් විදිහක් තියනවාද, ඒ වගේ පොඩි රිසර්ච් පාර්ට් එකක් තියෙනවා. ඇත්තටම ඒ වගේ එළියේ තියෙන ඉන්ඩස්ට්‍රි එකට මේ ඩෙවලොප් කරනවා නම් සා ගොඩාක් ලොකු ඔපචුනිටිස් තියෙන්න පුළුවන් මේ පැත්තේ. හරි, අපි ඊළඟට ෆයිනල් ඒරියා එක මේක ඇත්තටම දැන් කියන්නේ ගොඩක් ලොකුවට ඉස්සරහට ට්‍රෙන්ඩ් වෙන්න පුළුවන් පැත්තක්. ඒ කියන්නේ දැම්මුණත් අයිඩියාස් හිතනවා නම් සහ ගොඩක් කියන්නේ අයිඩියාස් ඉස්සරහට එයි සහ ඔයගොල්ලෝ දැන් අයිඩියාස් හිතනවා නම් ඇත්තටම ලොකු ඔපචුනිටි එකක් තියෙන්න පුළුවන්. දැන් වුණත් ඇත්තටම එලිට ඇවිල්ලා තියෙනවා සමහර අයිඩියාස්. ඉතින් අපි ඒරියාස් කීපයක් ලිස්ට් ඩවුන් කරා. හැබැයි මේකේ ලොකු ඔපචුනිටි එකක් තියෙනවා. ගොඩාක් ඉන්ඩස්ට්‍රීස් වලට ඩිස්ටර්බ් කරන්න පුළුවන් SaaS අයිඩියාස්. ඉතින් හිතලා බලන්න මේ පැති ඉස්සරහට දැන් ChatGPT 4 API එකත් රිලීස් වෙයි Microsoft එක මේ Azure එක්ක. එතකොට ඒ පැත්තේ ලොකු ඔපචුනිටි එකක් තියෙනවා මේ ප්‍රොඩක්ට්ස් ඩෙවලොප් කරන්න. අපි කීපයක් ලිස්ට් ඩවුන් කරා. යසිත් ඔයාලට මොනවද තියෙනවද ගැට ගන්න එකේ? ඔව් නෑ තව කියන්නේ ඇත්තට මේ AI පැත්තේ දැන් මේ එක්සැම්පල්ස් උත් එක්ක තේරෙයි AI කියන එක අපි හිතුවට වඩා ඉක්මනට දැන් AI කියන රෙවොලුෂන් එක ඇවිල්ලා තියෙන්නේ. ChatGPT එක ගොඩක් කට්ටිය තමයි හිතන්නේ ඒක මේ නිකන් සර්ප්‍රයිසිං දෙයක් වගේ වුණා ඒකේ තියෙන ලෙවල් එකත් එක්ක. මේ ඒක දැන් මේකත් එක්ක අපිට එක්ස්ප්ලෝර් කරන්න පුළුවන්. ඒකත් එක්ක දැන් ගොඩක් කට්ටිය අනිත් එක තමයි මේ කට්ටියට පොඩි බයක් තියෙනවා AI එනවා කියන එකෙන් ජොබ්ස් ගොඩක් නැති වෙයි. අපිට තියෙන ඔපචුනිටිස් නැති වෙයි කියලා. ඇත්තටම අපි කියන හරියට AI කියන එක යූස් කරොත් මේකෙන් අපි හිතන්නේ නැති ගොඩාක් ඔපචුනිටිස් එන්න අපිට හදාගන්න පුළුවන්. ඒතකොට මේ අපි කියාගෙන යද්දි තේරෙවි. සහ ඔයගොල්ලොත් හොයලා බලන්න තව මේ ඒ නිසා අනිවාර්යෙන් මේක AI කියන එක නිකන් බබල් එකක් නෙමෙයි මේක මේ AI වල බිගිනින් එක. ඉතින් අපි බලමු කොහොමද SaaS ප්‍රොඩක්ට් එකක් AI වලට ફોකස් කරලා හදන්න කියලා. ඔව් ඇත්තටම දැන් දැන් අපි කියන්නේ දැන් අපි මාස කිහිපයකට කලින් දැක්කට පස්සේ ඒක නිකන් වෙනම ලෙවල් එකක් නේ AI වල.
ඔව් ඒක. දැන් අපිට හිතන්න පුළුවන් මොන jobs replace වෙයිද කියලා. හැබැයි දැන් අවුරුදු 5ක් 10ක් ඇද්දි මම හිතන්නේ කාටවත් හිතා ගන්න බෑ මොනවා වෙයිද කියලා. හැබැයි ඒක වෙන්න කලින් දැන් අපිට කරන්න පුළුවන් දේවලුත් තියෙනවා ගොඩක්. ඒ කියන්නේ ඒක පිට දින්නට වඩා ගොඩක්ම අපි බැලුව දෙයක් තමයි මේ කියන්නේ දැන් තියෙන SaaS products වල කියන්නේ කවුරු හරි already product එකක් කරනවා නම් ඒකට AI use කරන්න පුළුවන් ගොඩක් විදි තියෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සරහට API එක ආවට පස්සේ උනත් සමහරට ERP එකක් හරි CRM එකක් solution එකක් කරන කෙනෙක් උනත් ඒක ඇතුලේ කොහොමද AI use කරන්නේ? කොහොමද සමහරට customer feedback ගන්න tool එකක් නම් ඒකේ පුළුවන් වාට AI පැත්තෙන් ඒක sentiment analyze කරනවා වගේ part මම example කීපයක් කියන්නේ sentiment analyze කරන part නැත්නම් සමහරට meeting already use කරනවා නම් meeting tool එකක් හදනවා නම් කියන්නේ already කරන කෙනෙක් ඉන්නවා නම් ඒකේ තියෙන transcript එක ඒක summarize කරනවා වගේ වැඩ ඒව උනත් අපිට existing SaaS product එක කරන්න පුළුවන්. කියන්නේ ඕනම SaaS product එක ඇත්තටම opportunity එකක් තියෙන පුළුවන් AI use කරලා ඒක enhance කරන්න පුළුවන්. ඒතොර දැන් තියෙන අපි කියන්නේ already covered product එකක් කරනවා නම් ඒතොර ඒ product එක next level එකට competition එකට වඩා ඉස්සරහින් ඇත්තටම product එක place කරන්න පුළුවන්. මේ වගේ technologies දැන් මන්ට product එක ඇතුළට ගන්න පුළුවන් නම්. අනිත් එක අපි දැකපු දේ තමයි ගොඩක් වෙලාවට මේ content generation පැත්ත. ඒ කියන්නේ අපි ඕන කෙනෙක් මේ ChatGPT අපලා use කරපුවා තමයි content පැත්ත. ඒ කියන්නේ day to day වලදී content creation පැත්ත. email එකක් වුණත් write කරගන්න නැත්නම් මොකක් හරි document එක පොඩි phrases ඒ වගේ content creation පැත්තේ ලොකු මේ දෙයක් කරගන්න පුළුවන් ChatGPT එකත් එක්ක. ඒතර ඒකත් එක්ක අපිට මේ tools එක පැති වලින් අතරම content පැත්ත හිතන්න පුළුවන්. දැන් content generation ගැන හිතුවාම content ඕන කරන එක හැම ඉන්ඩස්ට්‍රි එකකම content ඕන කරන needs තියෙන තැන් තියෙනවා. ඒතර ඒ වගේ niche markets වලට ChatGPT වලින් products develop කරන්න පුළුවන්. even ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ගොඩක් අය content create කරන්න තමන්ගේ ideas එකට දාන්න තියෙනවා. يعني කැමති personal branding පැත්ත ගොඩක් අය හදා ගන්න කැමති. ඒතකොට ඒ වගේ කියන්නේ Twitter හරි LinkedIn වල content කියන්නේ තමන්ගේ personally ලියන්න ඕන content generate කරගන්න easily තමන් feed මොනාරි feed කියන්නේ තමන් කතා කරන්න කැමති areas සහ ඒ වගේ inputs දුන්නාම Twitter plan එකක් වගේ generate කරගන්න පුළුවන් tool එකක්. ඊට පස්සේ සමහරට ගොඩක් අය දින මේ sales side දින ප්‍රශ්නයක් තමයි email sequences ලියා ගන්න කොහොමද? ඒතර ඒ වගේ වට sequence persona එක generate කරලා customer persona එකක් generate කරලා ඒ විදිහට email sequence එකක් generate කරගන්න වගේ tool එක. දැනටත් copy.ai එකේ වගේ තියෙනවා ඒ වගේ. ඒක ඇතුලේ මේ feature එක. හැබැයි ඒකේ ගොඩාක් දේවල් touch කරලා තියෙනවා copy.ai එකේ. හැබැයි ඒකේ specific area එකක් වුණත් අරගෙන තව enhance කරලා වෙන product එකක් විදිහට එළියට දාන්න පුළුවන්. ඉතින් ඒකේ කේරය තමයි සමහර marketing අයට නැත්නම් ads කියන්නේ ads කරන අයට තියෙන ප්‍රශ්නයක් තමයි ad වල copies engaging විදිහට ලියා ගන්න එක. ඔය වගේ ගොඩක් areas තියෙනවා. අනිත් එක තමයි e-commerce product එක Shopify වල තා plugin එකක් වුණත් develop කරන්න පුළුවන් area එකක් තමයි product descriptions සමහරට ඔය ගන්න. කියන්නේ අපි business වල තියෙන content අපින boring area එකක් තියෙනවා content ලියන එක එන boring areas තියෙනවා. ඒතර සමහරලාට යාගේ business එකේ තියෙන boring part එක වෙන්න පුළුවන් content එක හිතේද ලියන එක. අපි වුණත් සමහරලාට ඔය මේ අපේ business වලත් තියෙනවා. ඒක මේ ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන්. මොකද boring එක කරන්න ගියාම time එක සෑහෙන අපි waste කරනවා. මොකද ඒක අකමැති දේවල් කරද්දි. ඒ වගේ දේවල් product එකෙන් automate කරන්න පුළුවන් නම් මේ ඒ වගේ areas ගොඩාක් හිතන්න පුළුවන්. අනිත් එක තමයි document generation පැත්ත හිතන්න පුළුවන් එකක් තමයි අපි හිතුවොත් දැන් ලංකාව නම් ගොඩක් අඩු වෙන්න පුළුවන්. නැත්නම් එළිය වගේ medical doctors ලට තියෙනවා ගොඩක් documentation පැත්ත. ඊට පස්සේ construction පැත්තේ වගේ වෙන වෙන industries වල ගොඩාක් documentation ඕන areas තියෙනවා. ඒ වගේ වුණත් පොඩි input එකකින් අපිට documentation පැත්ත automate කරගන්න up to some level. යාගේ වැඩින් 50%ක් 60ක් මුලින් automate කරලා පස්සේ fully automate කරන level එකට technology එකක් එන්න පුළුවන්. ඒ වෙනකොට product එකක් ඇත්තටම අපි කියන්නේ ඒක 60-70% වත් මේ වෙලාවේ automate කරන්න පුළුවන් නම් ඒක ලොකු product එකක් මේ වෙලාවේ කරන්න පුළුවන්. වෙන industries වල documentation පැත්ත ඒ පැත්ත කරන්න පුළුවන්. එතන මේ එතන තව point එකක් තමයි තනදා කියන්නේ මේ දැන් ChatGPT use කරලා දෙන කට්ටිය තේරෙලා ඇති. ඒ කියන්නේ අපි input ඒකට දෙන්න ඒක ඒගොල්ලෝ දෙන
අපිට දෙන ආන්සර් එක ප්‍රෙසයිස් වැඩි වෙනවා. ඉතින් දැන් දැනටමත් ඒ කියන්නේ අපිට හිතෙන්න පුළුවන් ඇයි කට්ටියට OpenAI හරි ChatGPT හරි යූස් කරලා මේ වැඩේ කාට හරි ගිහිල්ලා කරගන්න බැරි නේ. කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි කෙනෙක් කෙනා ඩොකියුමන්ට් එක හදා ගන්න ඕන නම් ඇයි මෙයාට මේක ගිහිල්ලා කරගන්න බැහැ. ඒතකොට එතන පොයින්ට්ස් කීපයක් තියෙන එකක් ඇවිල්ලා එකක් ඒක ටූල් එක යූස් කරන්න තේරෙන්නේ නැහැ. කොහොමද මේකට හරියට මම ඉන්පුට් එක දීලා මේක මොඩල් එකක් ට්‍රේන් කළා පස්සට රෙස්පොන්ස් එක ගන්නවා කියන එක ඔළුවේ නැහැ කාගේවත්. අනිත් එක තමයි කවුරු හරි තමන් වැඩ කරන ඉන්ඩස්ට්‍රි එක නම් තමන් දන්නවා මොනවද තියෙන්න ඕන ඩොකියුමන්ට් හරි මොනවා හරි ඒකට අදාළ මැටීරියල්ස් ටික තමන් ගාව තියෙනවා නම් ඒ ටික යූස් කරලා පුළුවන් මොඩල් එක ට්‍රේන් කරගන්න. එතකොට ඒ මොකක් හරි ස්පෙસિෆික් නීඩ් එකකට අපිට පුළුවන් මේ මොඩල් එක ට්‍රේන් කරගන්න. සහ එතකොට අර මේ අපි අර වැඩිපුර දෙන්න ඕන ඩේටා ටික අපි ඇප්ලිකේෂන් එක පැත්තෙන් ඒ ටික ඔක්කොම හැන්ඩල් කරලා තියෙන නිසා යූසර් එක පැත්තෙන් ගන්න තියෙන පොඩි ඉන්පුට්ස් ටිකක් විතරයි. එතකොට මොනවා හරි දැන් ඩොකියුමන්ට් එකේ නම් මොකක් හරි ක්ලයන්ට් ගේ නේම් එක මොකක් හරි එන්ඩ් ඩේට් එක ඒ ටික විතරයි ගන්න තියෙන්නේ. අනිත් ටික ඔක්කොම අපි behind the scenes ඇප්ලිකේෂන් මේ OpenAI APIs වලට ප්‍රොවයිඩ් කරලා ඒ ටික අපි හැන්ඩල් කරලා තියෙන නිසා කස්ටමර්ට තියෙන පොඩි දෙයක් කරන්න තියෙන්නේ. කස්ටමර් කෙනෙක්ට ඒක නිසා ChatGPT යූස් කරනවට වඩා අපේ ප්‍රොඩක්ට් එක යූස් කරන්න එයාට ලේසි නිකන්. මොකද එයාගේ නොලෙජ් එකත් එක්ක මේක මාර කන්වීනියන්ට් අපේ ඇප්ලිකේෂන් යූස් කරන එක. ඔව්. අනිත් එක මේ දැන් අර තව එකක් තමයි ඔයා කියපු පොඩි ඇඩිෂන් එක. මේ අපි දැන් ChatGPT එකට අතව chat එකේ ඔක්කොම ටික දෙන්න ඕනේ. කියන්නේ මොකක් හරි කියන්නේ හොඳ output එකක් ගන්න අපිට inputs වැඩිපුර ChatGPT එකට provide කරන්න ඕනේ. ඒතර ඒක ස්ට්‍රක්චර්ඩ් විදිහට අපිට ගන්න පුළුවන් නම් ප්‍රොඩක්ට් එකක් ඇතුලේ ඒක යූසර්ට ගොඩක් ලේසි. නැත්නම් ඒක අර chat එකේ ඔක්කොම මේ ඒක ලියන්න ඕනේ හිතලා ලියන්න. ඒක. අල්ලලා අපි සමහරවිට අතන ChatGPT යූස් කරන්න මේ හරි විදිහට යූස් කරන්න තේරෙන්නේ නැති අය ගොඩක් ඉන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගොඩක් අයට ඩිරෙක්ට්ලි අහන්න පුළුවන් chat එකේ මේක මට කරලා දෙන්න කියලා. එහෙම නැතුව අපිට ස්ට්‍රක්චර්ඩ් ඕඩර් එකකට පුළුවන් තරම් ChatGPT එකට API එකෙන් යූස් කරලා දෙන්න පුළුවන් නම් එතන ලොකු ඔපචුනිටි එකක් තියෙනවා. අනිත් එක ChatGPT එක ඔය හැම ප්‍රොඩක්ට් එකක්ම මේගොල්ලෝ ගහන එක මම හිතන්නේ ඒක එතනට ඒකයි කියලා. ඉතින් ඒ වගේ ප්‍රොඩක්ට්ස් අයිඩියාස් ඕන තරම් හිතන්න පුළුවන් මේ OpenAI ටෙක්නොලොජිස් යූස් කරලා. ඉතින් ඒක ChatGPT ගහයි කියලා බය වෙන්න දෙයක් නෑ. මොකද ඒ වගේ අයිඩියාස් සෑහෙන දින මම හිතන්නේ ඒකට ඒක කරන්න ඕගොල්ලන්ට උනා. ඒගොල්ලෝ ජෙනරල් ඒගොල්ලෝගේ ස්කෝප් එකකින් ජෙනරල් AI මොඩල්ස් ප්‍රොවයිඩ් කරන එක අපි ඒක නිෂ් ඩොමේන්ස් වලට ෆෝකස් කරන එක අපිට කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ personalized content generate කරගන්න එක සමහරට ඒක කැරිය කෝචින් එකක් වෙන්න පුළුවන් ඩයට් ප්ලෑනින් එකක් වෙන්න පුළුවන් even day to day plan එක හරි විදියට plan කරගන්න එක ඒ වගේ උනත් use කරන්න පුළුවන්. අනිත් එක SEO පැත්තත් ඉස්සරහට කොහොමද දන්නේ search engine but ඔයගොල්ලෝ දැනට මේ ඉස්සරහට දැනටමත් ඒක product app promote කරනවා නම් අනිවාර්යයෙන්ම SEO කියන එක ලොකු මේ දෙයක්. ඒතර ඒක ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි keywords හොයාගන්න එක ඊට පස්සේ ඒකට content generate කරන එක. ඉතින් ඒවට tools මේ develop කරන්න පුළුවන්. ඒක ChatGPT එක ඇත්තටම සෑහෙන level එකකින් ඒක කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ AI use කරලා ඒ පැත්තේ tools develop කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඉස්සරහට existing tools වලට ඔක එන්න පුළුවන් feature එකක්. හැබැයි සමහරවිට දැන් අපි ගත්තොත් ලොකු tool එකක price එකත් එක්ක මේ වගේ එකක් ඒක add on එකක් වෙන්න පුළුවන්. හැබැයි මේක වෙනම හදලා සමහරට රීසනබල් නැත්නම් අඩු ප්‍රයිස් එකකට දෙන්න පුළුවන් නම් මේ වගේ ප්‍රොඩක්ට් එකක් අපිට මාකට් එකට මේ පෙනිට්‍රේට් කරන්න chance එකක් තියෙනවා. ලොකු ප්‍රොඩක්ට් එකකින් ගිහිල්ලා ඒකේ ලොකු ප්‍රයිස් එකක් පේ කරලා ගන්නවට වඩා සමහරවිට මේගොල්ලන්ට උන keywords පැත්ත නැත්නම් blog ideas විතරක් generate කරගන්න ඒ වගේ specific product එකකට opportunity එකක් තියෙන්න පුළුවන්. අනිත් එක branding guidelines ඒ වගේ fully හදන්න පුළුවන්. අනිත් එක developer කෙනෙක් නම් සමහරවිට ඕගොල්ලන්ට already තේරලා ඇති ChatGPT වලින් use කරන්න පුළුවන් use cases ඒවට මොනාරි develop කරන්න පුළුවන් නම් plugins even GitHub plugins විදිහට හරි ඒ වගේ හරි හිතන්න පුළුවන් developer. මේක අපි areas කීපයක් දැම්මේ. හැබැයි ගොඩාක් areas තියෙන්න පුළුවන් already දැන් තියෙන industry දැන් ඔයගොල්ලෝ use කරන process වල already use කරනවා ඇති ChatGPT day to day use කරනවා ඇති. ඒ වගේ ඒවා product එකක් විදිහට එලට දාන්න පුළුවන්ද කියන එක හිතලා බලන්න. ඉතින් ඒ වගේ ගොඩාක් opportunities තියෙනවා ඉස්සරහට OpenAI API එකත් එක්ක. මම හිතන්නේ අපිට හිතේ කරන්නත් මේක ලංකාවේ නම් මේ වගේ ප්‍රොඩක්ට් එකක් හදන එකත් මේ අමාරු වැඩක් නෙමෙයි. ඉතින් මේ පැත්ත
ගොඩක් මම හිතනවා මේ SaaS කරන්න අලුතෙන් මාකට් එකට ඉන්න කෙනෙක්ට හොඳ ඒරියා එකක් සහ ලොකු මාකට් එකක් ඉස්සරහට තියෙන්න පුළුවන් ඒරියා එකක්. right අපි මාක් එක්සැම්පල් කීපයක් තිබ්බනේ. ඔව්. ඔව් මේක ඇවිල්ලා මේකත් ඇත්තටම ගොඩක් ඉන්ටරෙස්ටිං ස්ටෝරි එකක්. profilepicture.ai මම හිතන්නේ මේක ඔයගොල්ලොත් සමහරවිට යූස් කරලා ඇති. මේකේ විශේෂත්වය තමයි මේකත් තනි එක්කෙනෙක් තමයි ෆවුන්ඩ් කරලා තින්නේ. එයා තනියම ඇප්ලිකේෂන් එක ඩෙවලොප් කරලා මේකත් ඉතින් අර එයා තියෙන මට මතක විදිහට seamless AI එකේ API එක විදිහට යූස් කරලා මේක හදලා තින්නේ. ඉතින් මේකෙත් මෙයාගේ මම හිතන්නේ දැනට monthly recurring revenue එකක් තියෙනවා කියලා කියන 50,000 විතර. එතකොට මම හිතන්නේ ලෝකේ ගොඩක් මේක පොපියුලර් වුණා මේ ටූල් එක. ඉතින් මේක AI වලින් යන්න පුළුවන් එක පැත්තක්. ඉතින් මෙයා seamless AI එකේ කොහොමද අපිට පුළුවන් මේ image generate කරන්න. ඒ වුණාට ඒකෙත් එක use case එකක් විදිහට හිතාගෙන profile picture එකක් generate කරගන්නවා කියන අපි හැමෝටම ආස දෙයක්. ඉතින් ඒ පැත්ත focus කරලා ඒ පැත්තට models ටික train කරලා හදපු tool එකක් තමයි profilepicture.ai. මෙයාගේ මේ Twitter එක පොඩ්ඩක් follow කරගන්න ගොඩක් interesting චරිතයක්. මේ අපිට එකෙන් ගොඩක් දෙයක් ගන්න පුළුවන්. අනික මේ තනි එක්කෙනෙක් මේ තමයි මේ ඔක්කොම කරලා තියෙන්නේ. ඒක අපිට හොඳ හිතන්න point එකක්. ඇත්තම කියන මාත් එක මේ purchase කරා. ඒක ඇත්තම හොඳ මේ ගිහලා නැහැ මම දැන් තරුවයකට. මට ඒක සෙට් උන්නේ නැහැ මගේ. හරි ඔය ටික තමයි අපි තියන්නේ මේ ideas ටික. එතකොට මොන හරි අපි දැන් audience එකට open up කරමු මේ ඔයගොල්ලන්ගේ මොන හරි ideas තියෙනවා නම් නැත්නම් මේ areas වලින් තව හිතන්න පුළුවන් ideas තියෙනවා නම් සාමාන්‍ය idea කියන ඒවා ගොඩක් අය දැන් අපි අතම ideas උද මේ කිව්වේ areas තමයි ගොඩක් කතා වුනේ. ඒතර ඔයගොල්ලන්ගේ වැඩේ කියන audience එකේ සහ මේක ඉස්සරහට කවුරු හරි බලනවා නම් මේන්ම තින් තමයි ඔයගොල්ලෝ කොච්චර දුරට ඒක ගැන පැෂනේට් නම් ඒක ස්ටඩි කරලා areas මේ කියපු areas වල අතරම එක්ස්ප්ලෝර් කරලා බලන්න පුළුවන් ideas. අපි කිව්වේ දැන් ට්‍රෙන්ඩ් වෙන්න පුළුවන් සහ ඉස්සරහට මේ කියන්නේ ඉස්සරහට ගොඩක් මේ opportunities තියෙන්න පුළුවන් areas. මේට වඩා තව ඔයගොල්ලන්ට හිතලා තියෙන areas තියෙන්නත් පුළුවන්. ඒ වගේ තියෙනවා නම් අපිට දැන් ඩිස්කස් කරන්න පුළුවන්. ගොඩක් අය මම කලින් කෙනෙක්ගේ ideas මේ ෂෙයා කරන්න නැති වෙන්න පුළුවන්. but ඒක ඇත්තටම දැන් ideas කියන එක ඇත්තටම එහෙම ලොකු value එකක් ලොකු value එකක් නැහැ. ඇත්තටම ඒක execute කරන part එක තමයි value එක තියෙන්නේ. ඉතින් idea එකක් ෂෙයා කරන එක එහෙම issue එකක් නැහැ. සාවාට feedback එකක් හරි කාගේ හරි ගන්න පුළුවන් idea එකක් ෂෙයා කරනවා නම්. ඉතින් මේ ideas වලින් හිතන්න පුළුවන්. ඉතින් කවුරු හරි audience එකේ ඉන්නවා නම් කැමති නම් මේකට මොනවා හරි තව inputs දාන්න තව areas ඔයගොල්ලෝ හිතන areas තියෙනවා නම් මේ අපිට අනිත් අයට හිතන්න පුළුවන්. අපිට මේ කතා කරන්න පුළුවන්. මම මේක raise hand කරා නම් හරි. unmute කරන්න පුළුවන් තරද අයියේ. ඔව් කට්ටිය ප්‍රශ්න හරි මොනවා හරි ඉන්පුට් එකක් දෙන්න තියෙනවා නම් raise hand කරන්න පුළුවන් මේකෙන්. හරි. හරි කවුරුත් නැහැ නේ. කවුරුත් නැහැ නේ. reactions වලට ගිහලා මේ raise hand option එක තියෙනවා. සමහර session එක ගැන මොනවද හිතන්නේ කියලා හරි ෂෙයා ගන්න පුළුවන්. අපි කියපු දේවල් අතර value එකක් තියෙනවද දන්නේ නැහැ. ඒකත් කියන්න පුළුවන්. හරි. කවුරුද නැහැ වගේ නේ? නෑ නේ. හරි. හරි අපි වුණත් මම ඇත්තටම මේ මම හිතන්නේ සෙෂන් එක මුලදී කට්ටිය අපි කවුද කියලා ඉන්ට්‍රොඩියුස් කරන්න අමතකුණා ඇත්තටම මුලින්ම. එතකොට තරිදු අයියා CEO founder Shout Up Labs.
එතකොට මම මේ ඩොක්ස්වෙල් එකේ කෝ-ෆවුන්ඩර්. එතකොට සුපුනුත් ඩොක්ස්වෙල් එකේ කෝ-ෆවුන්ඩර් කෙනෙක්. එතකොට අපේ පුරුණි අක්කා ඉන්නවා. පුරුණි අක්කා නූන් ලැබ්ස් වල ෆවුන්ඩර්. එතකොට අපිත් එක්ක පුල් අයියා ඉන්නවා. පුල් අයියා ලොන් WLabs වල ෆවුන්ඩර්. ඉතින් අපි කට්ටිය තමයි මේ දැනට 1001 සාස් වැඩේ පොඩ්ඩක් පටන් ලීඩ් කරගෙන යන්නේ. අපි හිතනවා ඔයගොල්ලෝ දිගටම සෙෂන්ස් වලටත් ඒවි. අපි try කරනවා පුළුවන් තරම් weekly session එක දිගටම මේ කරගෙන යන්න. තනියම පොඩ්ඩක් අපි 1001 සාස් ටික පොඩ්ඩක් කියමු නේද? හරි පොඩ්ඩක් ස්ලයිඩ් එකක් මම යූස් කරන්නම් මේ අපි අතන 1001 සාස් එක ස්ටාර්ට් කරේ ඔය කියන දැන් සාස් කල්චර් එකක් හදන්න. සාස් කල්චර් එකක් කියලා කියන්නේ අතරම අද අපිනවත් තියෙන තේරුම තමයි අපි කියන්නේ සාස් අයිඩියාස් අතට කතා කරන්න. ඊට පස්සේ ඉස්සරහට යද්දි සාස් එකක් ග්‍රෝ කරන විදිහට ග්ලෝබල් ලෙවල් එකට කොහොමද සාස් අරන් යන්නේ කියන එක ඒ වගේ එකට ඇත්තටම අපිට කමියුනිටි එකක් ඇතුළේ ඉන්න එක මේ ගොඩක් ලේසි. දැන් අපි ගොඩක් දැක්ක එක ඉන්දියාවේ වගේ මේ කියන අපිට ඉන්දියාව කියන්නේ ලාර්ජ් මාකට් එකක් වුණාට කියන අපි ඉන්දියාව අතර ගොඩක් සිමිලරිටිස් තියෙනවා. මේ එකම රීජන් එකේ ඉන්නේ ඒගොල්ලන්ටත් අපිට තියෙන චැලෙන්ජස් ගොඩක් තියෙනවා එළියට අරන් යද්දි ප්‍රොඩක්ට් එක. හැබැයි දැන් ගත්තොත් ඉන්දියාවේ අර සර්විස් බේස් ඉන්ඩස්ට්‍රි එකක් ඉඳන් SaaS බේස් කියන ප්‍රොඩක්ට් බේස් ඉන්ඩස්ට්‍රි එකට ගොඩාක් ෆාස්ට් මූව් වෙනවා. දැන් ගත්තොත් ඒගොල්ලන්ගේ තියෙනවා 10 යුනිකෝන්ස් විතර SaaS ප්‍රොඩක්ට්ස්. අපි කියන්නේ යුනිකෝන් වෙන්න ඕනේ ප්‍රොඩක්ට් කල්චර් එකක් ඇතුලේ හදන්න පුළුවන්. ඊට පස්සේ කවුරු හරි කියන්නේ කම්පනීස් ඒ ලෙවල් එකට යයි. හැබැයි අපිට ඒ වගේ ඉකෝසිස්ටම් එකක් නැතුව අපිට එක්ස්පෙක්ට් කරන්න බෑ එකපාරට යුනිකෝන් කම්පනීස් ලංකාවේ ඉඳලා හැදෙයි කියලා. ඉතින් අර ඒ වගේ හැමෝටම සපෝට් එක අපිවත් මේ පාත් එක යනවා. ඉතින් අර ඒ වගේ කමියුනිටි එකක් ඉද්දී ගොඩාක් මේක හෙල්ප්ෆුල්. සමහරලාට දැන් කම්පනීස් වල වැඩ කරන ඔල්රෙඩි SaaS කරන අය ඉන්නවා. ඒගොල්ලෝ අයිසොලේටඩ්ලා තමයි වැඩ කරන් යන්නේ. ඉතින් අර ඔක්කොම එක තැනකට ගන්න එක තමයි අපේ ප්ලෑන් එක. ඉන්න පොඩි කමියුනිටි එක හරි ඉස්සරහට ඒ කමියුනිටි එක ග්‍රෝ කරන්න තමයි ප්ලෑන් එක. ඒතර අපි අර කිව් විදිහට SaaS කල්චර් එකක් හදන එක. ඉතින් ඒ කියන්නේ SaaS ප්‍රොඩක්ට් එකක් විදිහට කියන්නේ කවුරු හරි ගොඩාක් අපි හැකතන්ස් වලට කියන්නේ අර යුනිවර්සිටි ලෙවල් එකට ගියාමත් අයිඩියාස් තියෙනවා ස්ටාර්ට්අප් කරන්න ඕන අය තියෙනවා. හැබැයි SaaS කියන අයිඩියා එක ලොකුවට තාම මේ එහෙම ඒකම කියලා හිතාගෙන එළියට එන අඩුයි. ඉතින් අපි ඒක පුළුවන් තරම් ඒකේ එවයනස් එක බිල්ඩ් අප් කරන්න try කරනවා. අනිත් එක ඉස්සරහට එන කට්ටියට අපි ෆවුන්ඩර්ස්ලා විදියට එන්න SaaS ෆවුන්ඩර්ස්ලා විදියට එන කට්ටිය කොහොමද අපි කමියුනිටි එකක් විදියට එම්පවර් කරන්නේ ඒකට අපි තව පාටිස් වලට ඉස්සරහට කතා කරනවා. ඉතින් ඒ වගේ එක්ස්පීරියන්ස් අපි කොහොමද ඒගොල්ලන්ට දෙන්නේ. අනිත් එක තමයි අපි fully volunteer driven ඉස්සරහට කියන්නේ අපි ඔක්කොම volunteersලා විදියට තමයි මේක කරන්නේ. ඉස්සරහට හැමෝටම volunteersලා විදියට join වෙන්නත් පුළුවන්. ඉස්සරහට ගොඩාක් තියෙන අපි කරන හැමදේම අපි volunteersලාත් එක්ක තමයි plan කරන්න. මේකේ similar version කියන්නේ මේ වගේ එකක් තියෙන ඉන්දියාවලත් SaaS භූමි කියලා අපි මේ වගේ පොඩ්ඩක් ස්ටඩි කරා කොහොමද ඒගොල්ලෝ කරලා තියෙන්නේ කියලා. ගොඩාක් vast ඒගොල්ලෝ දැන් කියන්නේ මම හිතන්නේ ඒසියාවල largest community එකක් කියලා තියෙනවා SaaS වල. ඉතින් ඒකත් හොඳ learning එකක් අපිට ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි අපේ plan එක. අපි මොඩල් එකක් විදිහට ගත්තොත් අපි දැන් මේ ගොඩක් කලාට අපි කරන්නේ නැහැ awareness stage එක. කියන්නේ අපි යුනිවර්සිටි level එකේ ඉඳන් දැන් already job IT පැත්තේ job එකක් කරන කෙනෙක්ට ඇත්තටම class එකක් start කරන්න පුළුවන්. ඒතර entrepreneursලා මේ වගේ community එකක් අපි target කරනවා. ඊට පස්සේ අපි දැනට අපි virtual sessions තමයි ගොඩක්ම plan කරේ. අපි club house එකේ දැන් sessions 6ක් විතර කරා. ඉස්සරහට අපි තව ටිකක් expand කරනවා volunteersලා වැඩි වෙන විදිහට අපි අපේ program එක අපි ඉස්සරහට expand කරන්න තමයි plan එක තියෙන්නේ. සහ අපි cohort model එකක් ඉස්සරහට ගේන්න plan එකක් තියෙනවා. ඒකත් අපි parties වලට කතා කරනවා කොහොමද ඒකට fund කරන්න පුළුවන් විදි ඒ වගේ discussions අපි කරගෙන යනවා. ඉතින් මේක තමයි අපේ දැනට plan එක. අපි ටික ටික community එකත් අපි දැන් grow වෙගෙන එන්නේ. ඔයගොල්ලෝ කවුරු හරි WhatsApp group එකේ නැත්නම් WhatsApp එකේ join වෙන්න. අපි මේක link එක මේක රෙකෝඩින් එකත් අපි මේ ෂෙයා කරන්න WhatsApp group එකට. ඊට පස්සේ අපි pages වලත් අපි දාන්නවා.
මේක අපි WhatsApp කවුරු නැත්තම් අපි පොඩ්ඩක් මේ WhatsApp එක join වෙන්නේ සුකුල්න එක පොඩ්ඩක් හරි මම link එක ගන්න. දැන් chat එකේ දැන් මේ අපි WhatsApp group එකට ඔය එකේ පුළුවන් join වෙන්න. හරිද අපි හරි volunteer කරන්න කැමති නම් අපිට කියන්න අපි community එකේ ඔව් අපිට volunteer submit කරලා තිබ්බා කලින් කට්ටිය අපි ඒගොල්ලන්වත් reach කරනවා. කවුරු හරි volunteer ගන්න කැමති කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලොත් අපිට කතා ගන්න. WhatsApp group එකේ join වෙන්න අපිට ඊපස්සේ ඉස්සරහට discuss කරලා යන්න පුළුවන්. හරිද අපි හරි ඕකේ එහෙනම් අද පොඩ්ඩක් සෙෂන් එක වෙනදට වඩා හදුනා මේ ඒනට මම හිතනවා කට්ටියට මම අපි කියපු දේවල් වලින් වැලියුවක් එන්නේ නැති කියලා කට්ටිය මම හිතන්නේ මේ සෙෂන් එකෙන් පස්සේ පොඩ්ඩක් මේ රෙකෝඩින් එකත් උනම් බලලා ඔයගොල්ලෝ අපි කියව ඔපචුනිටිස් තා පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා බලන්න අපි හයි ලෙවල් එකෙන් තමයි ගොඩක් දේවල් කතා කරේ සහ ඒරියාස් මේ මම හිතන්නේ ඔයගොල්ලන්ට මොනවා හරි අයිඩියා එකක් මේකෙන් ආවනම් ඒක තව ටිකක් බ්‍රේන්ස්ටෝම් කරලා මාකට් රිසර්ච් එකක් කරලා බලන්න අපි දැන් මේ SaaS ඇත්තටම දැන් මේ අයිඩියා ෆේස් එකෙන් ඊට පස්සේ කොහොමද මේක එක්සිකියුට් කරන්න කියන එක අපි ඉස්සරහා සෙෂන්ස් වල කියනවා. එතකොට ඒවත් එක්ක මම හිතනවා අපි අපේ ටාගට් එක කියන්නේ 1000 SaaS in ශ්‍රී ලංකා කියන ටාගට් එකට අපිට යන්න පුළුවන් කියලා මම හිතනවා. හරි. බුද්ධි රේස් හෑන්ඩ් කරා මේ ඔයා කතා කරනවද බුද්ධි? hello එහෙනවද මාව ඕකේ මම පොඩ්ඩක් එළියේ ඉන්නේ ඒක නිසා මම වීඩියෝ එක ඔන් නොකර ඉන්නම් හරි හරි කොහොමද බුද්ධි? ඕකේ ඕකේ මට ජස්ට් මෙන්ෂන් කරන්න ඕනලා තිබුණේ ඇත්තටම මම හිතනවා තරින්දු කවුද මාව කියලා දන්නව ඇති. ඉතින් මම ඇත්තටම ජොයින් වුණේ පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ මොකද්ද ප්‍රෝග්‍රෑම් එක කියලා. ඉතින් මේක දැකපු දවස් ඉඳලම පොඩි ඉන්ට්‍රස්ට් එකක් තිබුණා. මේ ඕගොල්ලෝ ඇත්තටම හොඳ අයිඩියා එකක්. ඉතින් මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් දැනගන්නත් එක්ක තමයි මට මේ පෝස්ට් එක දැකපු වෙලාව පොඩ්ඩක් ජොයින් වෙන්න හිතුනේ. ඉතින් ඇත්තටම මේ වගේ ඉනිෂියේටිව් එකක් දැන් ඇත්තටම අපි මේ දවස්වල කතා කරගෙන යන්නේ ලංකාවේ ඇයි මේ යුනිකෝන්ස්ලා නැත්තේ කියන එක ගැන. ඉන්දියාවේ ඒ වගේ අනිත් ගොඩක් ඒ වගේ ඉනිෂියේටිව්ස් තියෙනවා. ඉතින් යුනිකෝන්ස්ලා ඉන්නවා ඒ කාලය ඇතුළත ගත්තොත්. හැබැයි ලංකාවේ තාමත් නැහැ. ඉතින් මම හිතනවා මේ SaaS ඇත්තටම හොඳ ප්ලැට්ෆෝම් එකක් එහෙම නැත්නම් හොඳ බිස්නස් මොඩල් එකක් ඒ තැනට යන්න. ජියෝග්‍රැෆිකල් ඒරියාස් ඒ වගේ දේවල් කන්සිඩර් වෙන්නේ නැතිව අපිට අචීව් කරගන්න පුළුවන් ඒ ටාගට් එක ලේසියෙම නෙමෙයි. බට් අචීව් කරගන්න පුළුවන් මේ මොඩල් එකත් එක්ක. ඉතින් මේ ඉනිෂියේටිව් එක සෑහෙන හොඳයි සහ තව මේකට අවයානස් එක අරගෙන අපිට තව කට්ටිය මේක වටේ ගැද කරගන්න ඕගොල්ලන්ට පුළුවන් වෙන්න සහ මේක ඉස්සරහට ගෙනියන්න කියලා විශ් කරනවා. සහ ඊට අමතරව ඉතින් මම ඇත්තටම මම දැන් IT ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක්. ඉතින් හැබැයි මම මේකට ජොයින් වුණේ නම් ඒ view point එකෙන් නෙමෙයි. මොකද ගොඩක් වෙලාවට දැන් මම පොඩ්ඩක් ඒ ගැන ටච් කරොත් මේ දවස්වල තියෙන කන්ට්‍රි සිටුේෂන් එක ඒ දේවල් ඔක්කොමත් එක්ක සෑහෙන කට්ටිය ඉන්නවා මේ ඉන්වෙස්ට් කරන්න. මොකද ඇත්තටම ගත්තොත් අනිත් නෝමල් මීඩියා පැත්තේ මම ගත්තොත් අනිත් ඉන්වෙස්ට්මන්ට් ඇවෙනියුස් මේ වෙලාවේ එච්චරම හොඳ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ට්‍රෙෂරි බිල්ස් වල උනත් ඉන්වෙස්ට් කරන එක රිස්ක් එකක් විදිහට දකින්න. ඉතින් ඒ වගේ නිසා ගොඩක් වෙලාවට මේ රටේ තියෙන ඉකොනොමික් සිටුේෂන් එකත් එක්ක මේ වගේ ස්ටාර්ට්අප්ස් වලට ඉන්වෙස්ට් කරන්න සෑහෙන කමියුනිටි එකක් ඉන්නවා. ඉතින් හොඳ අයිඩියාස් තියෙනවා නම් ඒවා පිච් කරන්න සෑහෙන ප්ලැට්ෆෝම්ස් දැන් හැදීගෙන එනවා. සහ ඒ වලින් මෙන්ටරින් ඒ වගේ සර්විසස් දෙනවා. ඉතින් ඊළඟ ස්ටේජස් වලට යද්දි දැන් ඔයගොල්ලෝ ඉන්නේ අයිඩියේෂන් ස්ටේජ් එකේ. ඉතින් ඉස්සර තව යද්දි ස්ටේජස් වලට ඒවත් යූස් කරන්න ඒවත් ලින්ක් කරන්න මේ කමියුනිටි එකට. එතකොට මම හිතනවා හොඳ ඉකෝසිස්ටම් එකක් හැදෙයි කියන එක. ඉතින් ඔය ටික තමයි මට කියන්න. මම වැඩිලක් ගන්න නැහැ. ඉතින් wish you all the best හැමෝටම මේ ඉනිෂියේටිව් එකට. and අපි ඉස්සරහට බලමු කොහොමද අපිට සපෝට් කරන්න පුළුවන් සහ මේ දේවල් ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා තමයි. sure thank you thank you ඔයා කියපු එක ඇත්තටම මේ
ලොකු වැලියු එකක් තියෙනවා. ඔය ඉන්වෙස්ටර්ස්ලා ගේන එකත් ඇත්තටම ලොකු ඉස්සරහට ලොකු දෙයක් කරන්න පුළුවන් ඒ මොකද ඇත්තට ලංකාවේ ගොඩක් එළියට ගිහිල්ලා ඉන්නවා. ඒතර ඒගොල්ලොත් කැමති වෙන්න පුළුවන් ඉන්වෙස්ට් කරන්න ලංකාවේ මේ තියෙන ස්ටාර්ට්අප්ස් වලට ප්‍රොඩක්ට්ස් වලට. ඉතින් මම හිතනවා ඒකත් අපිට එක්ස්ප්ලෝර් කරන්න පුළුවන් මේ ඉන්වෙස්ටර්ස් ගැන SaaS එකක් වගේ එකකට අතන අපි ලොකු ඉන්වෙස්ට්මන්ට් උනත් ඕන නැති වෙන්න පුළුවන් ඉනිෂියල් ස්ටේජ් එකේ. ඉතින් ඉන්ඩිවිජුවල් කෙනෙක් වුණත් ඉන්වෙස්ට් කරන ලෙවල් එකට අපිට ඇත්තටම මේ වගේ නෙට්වර්ක් එකක් ඉස්සරහට හදන්න පුළුවන්. ඉතින් ඒකත් අපි තියාගෙන ඉන්නවා මේ බලමු අපි දැන් අපන් හිතන අපි ගොඩක්ම වෙලාව ස්පෙන්ඩ් කරන්නේ අවයනස් පැත්ත හදන්න SaaS පැත්තේ ඒතර ස්කූල්ස් වලට යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් වලට මේක තව ටිකක් කරා යන්න. thank you බුද්ධි බලමු ඉස්සරහට මේ එකතු වෙලා වැඩ කරන්න. Okay, I'll come. Okay, thank you. හරි. Okay නේද අපි නම් සෙෂන් එක එන්ඩ් කරමුනේ. සෙෂන් එක වයින්ඩ් අප් කරනවා. මේ thank you very much හැමෝටම join වුණාට අද. අපි රෙකෝඩින් එකත් YouTube එකේ ඉස්සරහට දානවා. එතකොට ඒකෙත් කාටරි අපෝ බලන්න ඕන නම් සමහර areas සහ අපිට මොනාරි feedback එකක් දෙන්න ඕන නම් group එකේ දාන්න. Right. Okay. Thank you very much. Good night. හරි good night හැමෝම. Okay. Bye. Okay, bye.